ආයුබෝවන් ඉතින් ඇඩ්ව කතා වැඩසටහනකට අලුත් වැඩසටහනකට ඔගොල්ලෝ හැමෝම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ටග් ගාලා ගිහලා සබ්ස්ක්‍රයිබ් කරගන්න. මේ වගේ අලුත් වීඩියෝ දානවා නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. ඒකට ටග් ගාලා මේ වගේ අපේ ජීවිතේට වැදගත් ආර්ථික කරුණු පොඩ්ඩක් කතා කරන ටග් ගාලා වීඩියෝස් අපි දාපු සැනින් ඔයගොල්ලන්ට එනවා. ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ අපිට දැවැන්ත විදිහට වැදගත් වෙන ඉස්සරහා මාසේදී අපිට අහන්න එන ප්‍රවෘත්තියක් එක්ක ගැලපිච්ච කතාවක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. අපි මේක ඇතුලේ විදුලි බල මණ්ඩලය පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් මේ විදුලි බල මණ්ඩලයෙන් එහා ගිය කාරණයක් ලංකාවේ අපේ බලශක්ති අර්බුදය පිළිබඳ තමයි මේක කතා කරන්නේ. ඉතින් මේක කතා කරන්න සුදුසුම පුද්ගලයෙක් අපි කැඳවගත්තා. එතුමා අපිට මීට කලින් ඇඩ්ව කතාකදී ඔස්ට්‍රේලියාවේ ඉඳන් සම්බන්ධ වුණා. ඉතින් නමුත් අද එතුමා ලංකාවට ඇවිල්ලා තිනවා. ඉතින් ඒ ආපු වෙලාවේ ටක් ගාලා ඇදලා අරගෙන අපි වැඩක් කරමුද කියලා අහුවම එතුමා කරපු රීසර්ච් ටිකත් එක්කම රීසර්ච් වල තියෙන කරුණුත් එක්ක මේක පොඩ්ඩක් ලෙහා ගන්න මොකද්ද මේ අර්බුදය සහ හැමදාම පාඩු වෙන මණ්ඩලේ කසල් වෙන මේ රිලව් පයින් හිටපු ගමන් සැලලා අපිට පාඩු වෙලා ඊට පස්සේ බිල වැඩි වෙන කාලෙන් කාලෙට බිල අඩු වෙනවා වැඩි වෙනවා මේකත් එක්කම සම්බන්ධතාවයක් තියෙන IMF එකේ ඊගාව ග්‍රාන්ච් එකත් එක්ක. ඉතින් මේක දැවැන්ත විදියට අපේ සාමාන්‍ය ජීවිතයට බලපානවා අපේ සාමාන්‍ය මිල වලට බලපානවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මුළු වීඩියෝ එක පුරාම රැඳී ඉන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට විශාල කරුණු පිළිබඳව කරුණු ගන්න පුළුවන්. ඉතින් බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනය පිළිගත්තට විදුර රාලපනාව මහත්මයා මේ බලශක්ති ශාස්ත්‍රයේ විශේෂඥයෙක්. ඉතින් බොහොම ස්තුතියි අපිට මේ කාලේ ලබා දුන්නාට සෑහෙන ගේමක් ගහලා තමයි අපි ටයිම් ස්ලොට් එකක් ගත්තේ. බොහොමත්ම ස්තුතියි පැමිණියාට. ආයුබෝව වේවා කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු මේ දැන් කෙනෙක් කියන්නේ කවුද මේ විදුර කියන්නේ? අපි දන්නෙත් නෑ මේ කවුද කියලා. අපි පොඩ්ඩක් කවුද විදුර කියන්නේ කියලා පොඩ්ඩක් කට්ටිය දන්නේ නැති කට්ටියට සහ මේ දන්න කට්ටියට තව ටිකක් මතක් කරන්නත් එක්ක පොඩ්ඩක් කතා කරමු. මම ඇත්තටම මේ බලශක්ති ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෙක් හැටියට සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර කරගෙන යනවා. නමුත් මේක මගේ ප්‍රධාන රස්සාව නෙමෙයි. මම ඇත්තටම සස්ටේනබිලිටි කියන්නේ සස්ටේනබිලිටි සයිඩ් එකේ ස්පෙෂලිස්ට් කෙනෙක් හැටියට තමයි මගේ වැඩ කරන්නේ. මම ඊටත් කලින් දේශගුණික විපර්යාස දේශගුණය පිළිබඳව විශේෂයෙන්ම ලංකාවේ දේශගුණය පිළිබඳව අධ්‍යයනය සහ මේ පර්යේෂණ කරලා තියෙනවා. විශේෂයෙන්ම දේශගුණ විපර්යාස කියන එක තමයි මට තිබුණු ලොකුම ඉෂුව එකක් බලන්න. එතකොට ඒ හා සම්බන්ධව තමයි මම බැලුවේ දවස්වල දැන් විද්‍යාව පිළිබඳ හුඟක් දේවල් හුඟක් තියෙනවා මේකට මොකද්ද වෙන්නේ මොනවාද කළ යුත්තේ කියලා. නමුත් ඒ පිළිබඳව සක්‍රියව වැඩ කරන කට්ටිය ලෝක ඇතුලේ හිටියේ නැහැ. ඒකින්ද මම තීරණය කරා සයින්ටිෆික් සයිඩ් එකේ ඉඳන් ඇත්තටම ඇක්ෂන් සයිඩ් එකට එන්න. ඇවිල්ලා මම ලංකාවට ඇවිල්ලා ඇඟලුම් කර්මාන්ත ශාලාවල තමයි වැඩ කරේ. නමුත් ඒ දවස්වල ඉඳන්ම ඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවලත් තිබුණා ඔය මේ සස්ටේනබිලිටි පිළිබඳව ගැටලුවක් සහ විශේෂයෙන්ම කාබන් විමෝචනය අඩු කරන්න අපේ කාබන් ෆුට්ප්‍රින්ට් එක අඩු කරන්න මේ අවශ්‍යතාවයක් විශේෂයෙන්ම අපි ඇඟලුම් ගන්න කට්ටිය හරහා. එතකොට මේ වැඩේ ලංකාව වගේ රටක විතර නෙමෙයි ඕනිම රටක කරනකොට අපේ විදුලි බල පද්ධතියේ කාබන් අඩු කරන්න එක අවශ්‍යතාවයක් කරනවා. ඒතකොට ඒ සම්බන්ධයෙන් තමයි මම බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. එතකොට මම මේකේ ඇත්තටම 2014 විතර ඉඳන් යම් තාක් දුරකට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම වැඩි දායකත්වයක් ලැබුණේ ඔය 2015 වගේ කාලෙක ඔය සම්පූර් බලාගාරය ඒකට ඒ කතාවත් එක්ක ඒකට ඇත්තම විරුද්ධව ගල්ලංගුරු වලින් අයින් වෙන්න ඕනි කියන තැන තමයි මම හිටියේ. ඊට පස්සේ ඒක දිහා කරගෙන ගියාම අපි දන්නවා සම්පූර් බලාගාරයේ නැවැත්තුවා. නමුත් එතන ලොකුම ගැටලුව වුණේ ඒ වෙලාවේ ඒ පිළිබඳව ඊට ආදේශකයක් මුකුත් කරෙම නැති එක. ඒකෙන් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇත්තටම අපිත් එක්කත් සෑහෙන විරුද්ධ වෙලා කතා කරා.
අපිට තාමත් ඔය බලශක්ති ගැටලුවක් කියලා තියෙන්නේ. අපි දැන් අල්ලංගුරු වලින් අයින් වුණා, ඊට පස්සේ ෆොසිල් ඉන්ධන වලින් අයින් වෙනවා කියලා කිව්වට සාධනීය කළ යුතු හරි ගමන් මාර්ගයක් නැහැ. ඉතින් මේක කරන්න මට සෑහෙන ඉගෙන ගන්න සිද්ධ වුණා. විදුලි බල පද්ධති පිළිබඳව, මේකේ ගණන් හිලාව පිළිබඳව මොකද්ද තියෙන ගැටලුව. ඉතින් ඒකින්ද හුඟක් ඒක ගැන ඉගෙනගෙන බලශක්ති විශ්ලේෂකයෙක් හැටියට තමයි වැඩ කරේ. මම ඇත්තටම විදුලි බල මණ්ඩලයේ එක්කත් වැඩ කරලා තියෙනවා. සුනිත් බලශක්ති අධිකාරිය හරහාත් වැඩ කරලා තියෙනවා. විදුලි බල අමාත්‍යාංශයේ ඒක ඇමතිවරු හරහාත් වැඩ කරලා තියෙනවා. මේ ආණ්ඩුවෙත් මුල කාලේ පොඩ්ඩක් උදව් කරන්න නම් හම්බුණා. ඉතින් මම එහෙම කිසිම පක්ෂයකට අනුගත වෙලා නැහැ. නමුත් මේ ක්ෂේත්‍රය ඉස්සරහට ගෙන යන්න තමයි හැමදෙස්සම වැඩ කරේ. ඔබතුමා කිව්වා මේ සස්ටයිනබිලිටි එහෙම නැත්නම් තිරසාර සංවර්ධනය මේකයි බලශක්ති ක්ෂේත්‍රයේ අතර මොන වගේ සහසම්බන්ධයක්ද? එහෙම නැත්නම් මේ දෙක එකට ගමන් කරනවද නැත්නම් දෙක දෙපැත්තකටද යන්නේ? ඇත්තටම ලෝකයේම බැලුවොත් එහෙම මේ දෙක දැන් එන්නෙම එක තැනකට යන්නේ. මොකද අපි දන්නවා අපිට තියෙන ගෝලීය වශයෙන් තියෙන ලොකුම පාරිසරික ප්‍රශ්නය තමයි මේ දේශගුණික විපර්යාස කියන ප්‍රශ්නය. ඒ කියන්නේ මිනිසුන් නිසා ඇති වෙන දේශගුණික විපර්යාස. බොහොම පැහැදිලිවම කියන්න ඕනි. අපි සාමාන්‍යයෙන් කතා කරනවා පැරිස් සම්මුතිය ගැන. පැරිස් සම්මුතියේ ටාගට් එක වෙලා තිබුණේ සෙන්ටිග්‍රේඩ් 1.5ක් ඒ කියන්නේ කාර්මික විප්ලවයට කලින් තිබුණු ප්‍රමාණයට වඩා සෙන්ටිග්‍රේඩ් 1.5ක උෂ්ණත්වයේ ගෝලීය උෂ්ණත්වය නවත්ත ගන්න. ඒක අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. ගිය අවුරුද්ද 1.5කට වඩා වැඩි වුණා. මේ අවුරුද්ද ටිකක් අඩුයි. නමුත් ආපහු දැන් 1.5 කියන ඉලක්කය කරගන්නත් බෑ. 2 කියන ඉලක්කය කරගන්න බෑ. ඒ ඔය දෙකටම ඔය ප්‍රශ්නෙට තියෙන ලොකුම ගැටලුව ෆොසිල් ඉන්ධන භාවිතය. ෆොසිල් ඉන්ධන භාවිතය කිව්ව හරි විදුලි බලයට විතරක් නෙමෙයි බලශක්තිය කියන්නේ අපේ වාහනවලට කර්මාන්ත ශාලාවලට සෑහෙන අපි මේ හදලා තියෙන ලෝක වටේ ආර්ථිකයක් ෆොසිල් ඉන්ධන මත. එතකොට දැන් ඉස්සරහට යන ගමන තමයි ෆොසිල් ඉන්ධන නැති ආර්ථිකයක් හදන එක මේක උඩින්. ඒ පිළිබඳව අවශ්‍ය තාක්ෂණික දේවල් ඔක්කොම තියෙනවා. ඒකේ තියෙන්නේ පාවිච්චි අඩු එක විතරයි. ඉතින් ලෝකේ හුඟක් රටවල ඔය දෙක එකටම යන්නේ. අපි කතා කරොත් එහෙම පුනර්ජනනීය බලශක්තියක පැත්තකින් විදුලි වාහන, ඒ වගේ කර්මාන්ත ශාලා වැඩ කරන විදි වෙනස් වීම ගැන අපේ ගෙවල් වල වුණත් ඔය පිළිබඳව ලොකු වෙනසක් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් අපි ලයිට් එකක් ගත්තත් ගන්නේ LED ලාම්පුවක්. එතකොට LED ලාම්පුවක් කියන්නේ අර ඉස්සර තිබුණු ලාම්පු වලින් 10%ක් වගේ තමයි විදුලිය පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ තාක්ෂණයෙන් ලොකු වෙනසක් කරලා තියෙනවා. නමුත් ලොකුම දේ තමයි බලශක්තිය විශාල වශයෙන් පාවිච්චි කරන විදුලි බලය සහ වාහන මේකෙන් අයින් කරලා වෙන විදිහකට ඉස්සරහට යන ගැම්ම. මේකේ සමහර වෙලාවට චෝදනාවක් එල්ල කරනවා. හරි ඔයගොල්ලෝ මේ බැටරි වලින් යන වාහන EVs හයිබ්‍රිඩ් වේවා මේවා හදලා ඔයගොල්ලෝ යනවා. හැබැයි මේවා හදන ෆැක්ටරිස් එහෙම නැත්නම් මේවා හදන්න නැවතත් පොසිල් ඉන්ධන තමයි භාවිතා වෙන්නේ. මේ ෆැක්ටරි මේක නිකන් මේ පොසිල් ඉන්ධන වල ගමන් මාර්ගයේ පොඩි වෙනසකට ලක් කිරීමක් මේ කරලා තියෙන. අනිත් එක දැන් මේවා විමෝචනය වුණාම පොසිල් ඉන්ධන වලට මේ කියන්නේ පරිසරයට නිරාවරණය වුණාම ලිතියම් අයන් බැටරිස් ඊට වැඩිය 100,000 ගුණයකින් පරිසර හානියක් සිද්ධ වෙනවා. මේවලට කවුරුත් කතා කරන්නේ නැහැ. ඕක තමයි එන්නේ කවුන්ටර් ඇටැක්මන්ට්. ඒ කියපු කිසිම කාරණයක් ඇත්තටම වැලිඩ් නෑ. මම ඒකට හේතු දක්වලා කියන්නම්. ඔය ලිතියම් බැටරි එක ඇත්තටම හානිකර නැහැ. right. දැන් මම ඔක වෙන විදිහකින් අහන්නම්කෝ. දැන් ඔයාගේ අතේ තියෙන ෆෝන් එකක්. මොකක්ද ඔකේ තියෙන්නේ? බැටරියක්. මෙතන තියෙන ලැප්ටොප් එක. මොකක්ද ඔකේ තියෙන්නේ? දැන් මම ජීවිතේට කවුරුත් අහලා නැහැ මේ ෆෝන් එක මාරු කරන්නේ නැහැ. ටෙලිෆෝන් එකක් පාවිච්චි කරන්නේ මේ ලිතියම් අයන් බැටරියක් තියෙනවා කියලා. ඒක පළවෙනි වැඩේ. දෙවෙනි එක ලිතියම් බැටරි හානි කර නැහැ. සහ තුන්වෙනි එක ඒකේ 99% අපිට ප්‍රතිශක්තිකරණය කරලා ආපහු බැටරියක් හදත හැකියි. හරි ඒක මුලින්ම එක. දැන් ලෝකෙ වැඩිපුරම විදුලි වාහන හදන්නේ කවුද? චීනය. ගිහිල්ලා බලන්නකෝ ෆැක්ටරි එක සෝලා නැද්ද කියලා. මොකෙන්ද හදන්නේ කියලා. ඕනනම් ටෙස්ලා ෆැක්ටරි එක ගිහිල්ලා බලන්නකෝ.
හරි ඉතින් මේ කියන කාරණා එකක්වත් ෆැක්ස් බේස්ඩ් ඒ කියන්නේ ඒ සාධනීය දත්ත මත නෙමෙයි කතා කරන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ මම අහන්නේ හරි අපි කියමු අපිට පුනර්ජනන බල ශක්තිය ඕනේ නැහැ. අපිට එතකොට මොකද පාවිච්චි කරන්නේ? පාවිච්චි කරන්නේ ගල්ලංගුරු. ගල්ලංගුරු නියුක්ලියර් මං වෙනම එන්නම්. ගල්ලංගුරු ආකාරයකට දැකලා තියෙනවද? දැකලා තියෙනවද? අඩුම ගානේ නොරොච්චෝලට ගිහිල්ලා ගමේ මිනිස්සු එක්ක කතා කරලා තියෙනවද? මම කතා කරලා තියෙනවා. නොරොච්චෝලේ ඒ ගමට ගියොත් එහෙම කාන්තාවක් ගැබිනි බවට පත් වුණොත් එහෙම මුලින්ම දොස්තර කියන්නේ කරුණාකර මේ පළාතෙන් එළියට යන්න. අපිට ගල්ලංගුරු ප්‍රශ්නයක් නැහැ මෙහි ඉඳන්. ගිහිල්ලා කතා කරලා අහන්න ඒගොල්ලන්ට තියෙන හානිය දීවරයන්ගෙන් අහන්න. මොකද්ද මේ ළමයින්ට තියෙන ස්වස්න ප්‍රශ්න? කැන්සර් ප්‍රශ්න. ඉතින් මේවා ගැන කතා කරන්නේ නැතුව අර පැත්ත විතරක් කතා කරන එක සාමාන්‍ය මේ ඔය ප්‍රශ්නේ ওই විදිහට අහුවොත් ඔකට උත්තර දෙන්න බෑ. නමුත් අහන්න ඕනේ මේක කරේ නැත්තම් මොකද්ද කරන්නේ අපි? ඊළඟ ප්‍රශ්නේ ඔය ප්‍රශ්නෙන් කෙලින්ම මට කියන්න පුළුවන් මේ දේශගුණික විපර්යාස කියන එක ගැන අවබෝධයක් නැති කෙනෙක් තමයි ওই විදිහට ඔය ප්‍රශ්නේ අහන්නේ. මොකද අපිට තියෙන විශාලම පාරිසරික ප්‍රශ්නය ඒක පාරිසරික ප්‍රශ්නයක් නෙමෙයි සමාජ ආර්ථිකමය ප්‍රශ්නයක් මේ දේශගුණික විපර්යාස කියන එක. නමුත් ඕක අතින් ගත්තොත් අනිත් පැත්තට එන එකක් තමයි දැන් ඇමරිකාව ගත්තොත් පැරිස් සමුළුවෙන් ඉවත් වුණා. චීනය මේකට සම්බන්ධතාවයක් දක්වන්නේ බොහෝ දුරකට. එතකොට මේගොල්ලෝ තමයි ලෝකයේ ඉන්න විශාලතම කාබන් මේ දරන විමෝචකයන් බවට පත් වෙන්නේ. එතකොට මේගොල්ලෝ නැතුව කොහොමද අපිට ඇත්තටම සස්ටේන් බිල්ටි එකකට යන්න පුළුවන්ද නැත්නම් මේක වචනයකට පමණක් සීමා වෙන දෙයක්? ඕකට උත්තර දෙකක් තියෙනවා. පළවෙනි උත්තරේ තමයි අර අපේ පරණ කතාවක් තියෙනවා මේක ආණ්ඩි හත් දෙනාගේ ඇඳහැලිය වගේ කියලා. හරි එතකොට හැමෝම කියනවා මෙන්න මගෙන් කියලා දාන්න නැතුව ඔහොම කරාම වෙන්නේ ඔක්කොටම බඩගිනින්න වෙනවා. ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඇමරිකාවේ වා කියන එක සම්පූර්ණ එක්තරා දුරකට ඇත්ත. හරි. නමුත් අපි දැන් බලන්න ඕනේ මේ ආර්ථික වශයෙන් බැලුවොත් එහෙම පුනර්ජනනීය බල ශක්තිය සහ බැටරි කියන එක වෙන ඕනෙම ෆොසිල් ඉන්ධනයකට වඩා ලාභයි. එතකොට ඇමරිකාව කොච්චර කතා කරත් එහෙත් අපි බැලුවොත් එහෙම මේ විදුලි වාහන පාවිච්චිය සහ පුනර්ජනනීය බල ශක්තිය වැඩිවීම එහෙත් තියෙනවා. චීනය සම්පූර්ණයෙන්ම වෙනස්. චීනය ඇත්තටම ඔක්කොටම වඩා ඉස්සරහට යනවා. දැන් මම ඒකට හේතුවක් ඒකට කියන්න ඇත්තම දත්ත දැන් මේ අලුතෙන් මේ කියලා තියෙන්නේ චීනය සම්පූර්ණ කාබන් විමෝචනය පීක් වෙලා දැන් අඩු වෙගෙන යනවා. මේක කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ 2030ට කලින් වෙයි කියලා. ඒකට හේතුව තියෙන්නේ ලෝකෙ වැඩිපුරම පුනර්ජනනීය බල ශක්තිය නිපදවන්නේ. ඒ කියන්නේ සෝලර් පැනල්, වින්ඩ් ටර්බයින් සහ බැටරි හදන්නේ චීනය. එතකොට ඒකේ වැඩිම පාවිච්චියක් තියෙන්නේ එහෙ. ලෝකේ ඕනෙම වෙලාවක බැලුවොත් එහෙම පුනර්ජනනීය බල ශක්තිය හදනකොට සූර්ය බලය ගත්තොත් එහෙම 150ක් ගහන්නේ 150ක් ඉන්ස්ටෝල් කරන්නේ චීනය. සුළං බලය ගත්තොත් 150ක් ඉන්ස්ටෝල් කරන්නේ චීනය. එතකොට නමුත් රට විශාල හින්දා ওই ට්‍රෙන්ඩ් එක හිමින් සැරේ ඩ්‍රොප් වෙන්නේ. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් ඒක විතර ශීඝ්‍රයෙන් පහළට බහිනවා. එතකොට අපි බැලුවොත් එහෙම චීනේ ලෝකෙට කිව්වේ පැරිස් සම්මුතියට අපේ කාබන් විමෝචනය 2030 උපරිමයට ගිහිල්ලා එතනින් පස්සට යනවා කියලා. ඒතකොට ඒක අවුරුදු 5කට කලින් දැන් චීනය කරලා තියෙනවා. ඒතකොට වැඩි කතා බහක් නැහැ. නමුත් වැඩේ ඉතා සැරට යනවා. ඒකත් එක්කම අපි නැවතත් ලංකා පැත්තට එමු. අපිට දැවැන්තව දැරන ප්‍රශ්නය තමයි ළඟදි දවස් කීපෙම සාකච්ඡා වෙච්ච මාතෘකාව 18%ක් වැඩි කරන්න ඕනේ. මොකද ඊට කලින් ඕගොල්ලෝ ලාභෙට අපි ඕගොල්ලෝ ලාභෙට දුන්නා. ඒ කියන්නේ ඒට හරි අමුතු මේ තර්කයක් කියන්නේ කලින් මේ ලාභ වුණා දැන් පාඩු වුණා එක අර මේ account වල ප්‍රශ්නයක් කියලා තමයි තර්කයේ ගොඩ නැගුණේ. ඒකෙන් පස්සේ දැන් 118ක මිල වැඩි කිරීමක් විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තියෙනවා. කොහොමද මේ 118ට කොහොමද හැදුනේ සහ ඒ කියන්නේ මේක ඒ කියන්නේ දැන්
කවුරුත් මං හිතන්නේ ලංකාවේ විදුලිය මේ ණයට ගන්නවා ඒ කියන්නේ මිලියන ගානක ණයක් මගේ තියෙනවා කියලා හැමෝම සල්ලි දීලා තමයි විදුලිය ගන්නෙ. මෙහෙම ගන්නකොටත් මොනොපොලියකුත් තියාගෙන يعني වෙන කවුරුත් නෑනේ මේකේ ප්ලේයර් කෙනෙක් නෑ. විදුලිය දෙන්න මේ අපි සෝල දාගෙන හිටියත් රැට අපිට අවශ්‍ය වෙනවානේ බැටරි මේකක් තිබ්බේ නැති වුණාට. මෙහෙම කොහොමද පාඩු වෙන්නේ? අනිත් බිලියන 18 ඇත්තට මේ පාඩුවක් නැහැ මෙතන ඔබ කිව්වා වගේ ගණකාධිකරණය හරියට ඉගෙන ගන්න බැරි ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. දැන් CB accounts ගත්තොත් එහෙම 2023 තියෙනවා ලාභයක් රුපියල් බිලියන 54ක්. ඒ කියන්නේ net profit එක 10%යි. බිලියන 600ක් වගේ තමයි 9%ක් විතර. ගිනුම් අරගෙන බැලුවොත් එහෙම 2024 බිලියන 144ක ලාභයක්. ආදායම් බිලියන 550. ඒ කියන්නේ 125කට වැඩි ප්‍රමාණයක් net profit එක ඇවිල්ලා තියෙනවා. හරි එතකොට ඉතා විශාල වශයෙන් පොතේ හැටියට ලාභ ලැබලා තිනවා පහුගිය අවුරුදු දෙකේ. එතකොට මේ කවුරුද්දක පාඩුවක් වුණයි කියලා අර පහුගිය අවුරුදු දෙකේ ලාභය නැති වෙන්නේ නැහනේ. නමුත් ඔයිට වැඩිය වෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම අහමු මොකද්ද කොහොමද මේ ගාන හදන්නේ කියන එක. ඔබ කිව්වා වගේ හරි විදුලි බල මණ්ඩලයට තියෙන ඒකාධිකාරයක්. නමුත් ඒක නියාමනයට යටත් වූ ඒකාධිකාරයක්. ඒ කියන්නේ නියාමනය කරන්නේ මහජන උපයෝගිතා කොමිසම. එතකොට හරියට ටැරිෆ් එක සෙට් කරන්නේ මහජන උපයෝගිතා කොමිසම CB එක නෙමෙයි. CB එකට ඉල්ලන්න පුළුවන් ඒක අධ්‍යයනය කරලා මහජන උපයෝගිතා කොමිසම තමයි කරන්නේ. දැන් මහජන උපයෝගිතා කොමිසමට CB එකටවත් මේකට Tamanට ඕනි ඕන ගානවල දාන්න බෑ. මේකට තියෙනවා අය ක්‍රමයේ පිළිබඳ ක්‍රමවේදයක් ටැරිෆ් මෙතඩොලොජි කියලා. ඒක පබ්ලික් ඩොකියුමන්ට් එකක්. එතකොට මේකේ සිද්ධාන්තය කොස්ට් රිෆ්ලෙක්ටිව් ටැරිෆ්. ඒ කියන්නේ වියදමට අනුකූලව තමයි අය ක්‍රමය සෙට් කරන්නේ. දැන් එතකොට ඔයාලට අහන්න පුළුවන් ප්‍රශ්න වියදම කියන එකට තියෙනවා return on assets. ඒ කියන්නේ ඒගොල්ලන්ට එක්තරා ලාභාංශයක් තියෙනවා. මොනොපොලි එකක් හින්දා අසීමිත ලාභාංශයක් ගන්න බෑ කියන එක තමයි අසීමිත ලාභයක් ගන්න බෑ කියන එක තමයි මෙතන කියන්නේ. හරි එක්තරා ප්‍රමාණයක් තියෙනවා ඒකට තියෙනවා නීති කොච්චරද හම්බ වෙන්න ඕන කියලා. ඒ විදිහට තමයි මේක යන්නේ. එතකොට විශේෂ ප්‍රශ්නයක් එනවා දැන් මේ වියදමට අනුකූලව නම් ඔය ටැරිෆ් එක හදන්නේ බිලියන 54ක ලාභයකුයි බිලියන 144ක ලාභයකුයි ආවේ මොකද කියලා. එහෙම වෙන්නත් බෑනේ. හරි. එතකොට අපි මේ කොහොමද මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ දැන් විදුලි බල මණ්ඩලය කරන්නේ අනාගතය දිහා බලලා පුරෝකථනයක් කරනවා ඊළඟ මාස 6 ඇතුළත මෙච්චර තමයි ජල විදුලියෙන් හදන්නේ මෙච්චර තමයි තෙල් වලින් හදන්නේ ගල් අඟුරු වලින් හදන්නේ මෙන්න ගල් අඟුරු වල ගාන මෙන්න තෙල් වල ගාන මෙන්න අපේ ඉන්ට්‍රස්ට් රේට් එක මෙන්න අපේ ෆයිනෑන්ස් කොස්ට් එක මෙච්චර තමයි අපේ ඩිමාන්ඩ් එක ඔය ඔක්කොම පුරෝකථනයක් කරන්න ඕනේ මාස 6න් 6ට. එතකොට අනිවාර්යයෙන්ම මේ පුරෝකථනය වර්ධින්න පුළුවන්. වර්ධින chance එක වැඩි. මෙතන ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ මේ විදුලි බල වියදමේ ලොකුම වෙනස් කරන්න පුළුවන් ලොකුම සාධකය තමයි වර්ෂාව. මේ පිළිබඳව හුඟක් දුරට හොඳ පුරෝකථනයක් කරන්න පුළුවන්. නමුත් මම දැකලා තියෙන මේ අවුරුදු 10 ඇතුළත කිසිම අවුරුද්දක හරියට විදුලි බල මණ්ඩලය මේ පුරෝකථනය කරලා නැහැ. හරි. ඒගොල්ලෝ ගාව තියෙනවා ලංකාවේ හොඳම data set එක. හරි. AI ඕනේ ඔක Excel වලිනුත් කරද හැකි. ඉතින් ඒක හැමදාම වැරදිලා තිනවා. ඔය විශාල ලාභ ලැබලා තියෙන්නේ මේ වර්ෂාපතනය අඩුවෙන් එනවයි කියලා පුරෝකථනය කරලා වැරදියට. එතකොට දැන් ඉස්සරහ දිහා බලලා අපි ගාන හදලා ඒකට ටැරිෆ් ආය ක්‍රමයක් දැම්මහම ඒකයි ඇත්ත තත්ත්වය අතර වෙනස්කමක් වෙනවා. ඒක තමයි ඔය විශාල ලාභයක් හෝ සමහර වෙලාවට පාඩුවක් හැටියට එන්න පුළුවන්. එතකොට මේ ක්‍රමවේදය ඇතුලේ තියෙන්නේ කලින් අවුරුද්දේ තිබුණු ලාභය හෝ පාඩුව ඊළඟ අවුරුද්දේ මහජනතාවට එක්ක දෙන්න ඕනේ නැත්නම් අය කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ පාඩුවක් ලැබුණොත් එහෙම මේ අවුරුද්දේ ඒක මහජනතාව ගෙවන්න ඕනේ. එතකොට අවුරුදු දෙකක් ඇතුළත අපි ඇවරේජ් කරොත් එහෙම මෙතන ලාභිකුත් නැහැ පාඩුකුත් නැහැ. ඉතින් මේක නිකන් අර self balancing mechanism එකක් වගේ.
දැන් ඔතන තමා ගැටලුව. දැන් ඔය ක්‍රමවේදය ඇත්තටම හරියටම ක්‍රියාත්මක වෙන්නේ මේ අවුරුද්දේ ඉඳන්. මේ අවුරුද්දේ ඉඳන්. මොකද්ද? ක්ලෝබැක් එකක් කියන එකක් තියෙනවා. ඔය ක්ලෝබැක් එක තමයි. කියන්නේ ගිය අවුරුද්ද වැඩිපුර ලාභ ලැබුණොත් මේක ආපහු ගැනීම. ඒ ගැනීමේ ක්‍රියාමාර්ගයේ පළවෙනියටම මාජන උපයෝගිතා ක්‍රමසම පටන් ගත්තේ ජනවාරි මාසේ. ඒකට හේතුවක් තිබුණා. මොකද අපි 2023 තමයි ඔය මාස 6න් 6ට අය ක්‍රමය වෙනස් කරන එක ගත්තේ IMF ඉන්වෝල්ව්මන්ට් එකෙන් පස්සේ. එතකොට ඒකට එක එක කොටස් ටික ටික තමයි මේ ක්‍රමවේදය කරගෙන ගියේ. එතකොට සම්පූර්ණයෙන්ම මේක දුවන්නේ මේ අවුරුද්දෙන් තමයි. ඒකින්ද පළමුවෙනි සැරේට කලින් අවුරුද්දේ ප්‍රොෆිට් එක ගන්න එක කරුණේ ජනවාරි මාසේ. දැන් මොකද්ද මෙතන ගැටලුව? ගැටලුව මේ විදිහට පහදලා දෙන්නම්. පහුගිය අවුරුද්ද ගත්තොත් එහෙම විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයන්ගෙන් ඒ කියන්නේ ආදායමක් තිබුණා බිලියන 547ක්. මම කිව්වා වගේ වැස්ස එන්නේ නැහැ කියලා හිතාගෙන හදලා ලොකු ලාභයක් ගත්තා. එතකොට දැන් මහජන උපයෝගිතා කමිසම කියලා තිබුණා 2024 ඇතුළත මෙන්න මෙච්චර තමයි ඔයාගේ වියදම අපි දෙන්නේ. මේක තමයි ඔයාගේ ආදායම. එතකොට මේ දෙක අතර ලොකු ગેප් එකක් දැන් තියෙනවා. එතකොට විදුලි බල මණ්ඩලය දන්නවා මේ වැඩි ප්‍රමාණය ආපහු මහජනතාවට දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා අපි වැඩිපුර මහජනතාවගෙන් සල්ලි අරගෙන තියෙනවා. එතකොට ඒකින්ද ඒක දෙන්න ඕනේ. 2024 දෙසැම්බර් 16 වෙනිදා විදුලි බල මණ්ඩලය ඔය ජනවාරි ටැරිෆ් ඇඩ්ජස්ට්මන්ට් එකට ෆයිල් කරා ඒ ක්‍රමය සංශෝධනය කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ කිව්වා බිලියන 41ක් අපි ආපහු මහජනතාවට දෙන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ දැනගෙන හිටියා බිලියන 41ක් දෙන්න ඕනේ කියලා. එතකොට ජනවාරි 16 වෙනකොට මේ මහජන උපයෝගිතා කිව්වා නෑ බිලියන 41ක් නෙමෙයි අත්ත ගන්න බිලියන 51යි. එතකොට ඒ පළවෙනි මාස 6ට. එතකොට දෙවෙනි මාස 6ට තව බිලියන 11. ඒ කියන්නේ බිලියන 62ක්. ගිය අවුරුද්දේ ගත්ත සල්ලි වලින් ආපහු මහජනතාවට දෙන්න ඕනේ. එතකොට අපි ගණකාධිකරණයේ වශයෙන් මොකක්ද මේකට කරන්න ඕනේ ක්‍රමවේදය? ඒ හම්බුණු සම්පූර්ණ බිලියන 547 මේ අවුරුද්දේ ආදායම කියලා ලියන එක වැරදි. හරි ඒක ඇත්තම ගාන 547 අඩු කිරීම 62 ඒ කියන්නේ 485ක්. එතකොට හරියට ගණකාධික කවුන්ට්ස් හැදුවා නම් ඒගොල්ලෝ කියන්නේ 485ක් තමයි අපේ මේ කාලයට සරිලන ආදායම. අපි ගාව තියෙනවා බිලියන 62ක් මහජනතාවගෙන් ගත්ත ආපහු දෙන්න ඕනේ. ඒක කස්ටමර් ඇඩ්වාන්ස් එකක් හැටියට ඒක රෙකෝඩ් කරන්න ඕනේ. මේගොල්ලෝ එහෙම කරේ නැහැ. මේගොල්ලෝ කරපැඩේ 547ම අපේ ආදායම අවුරුද්දට කියලා දාගෙන ලොකු ප්‍රොෆිට් එකක් අරන් පෙන්නවා. දැන් IMF එකටත් හරි සතුටුයි. ඒකෙන් තවත් අතුරු ප්‍රශ්නයක් ඉන්නේ. දැන් ඒකෙන් අර බෝනසස් එහෙම බෝනස් දුන්නා. ඒක මම මෙහෙම දැක් කියන්නකෝ ඔය බෝනස් එකේ ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි එක දැන් මේ 62 අයින් කරයි කියමුකෝ. ඒත් බිලියන 80ක් ලාභයි. හරි. ඒතකොට බෝනස් දෙනවා නම් දෙන්න පුළුවන්. නමුත් අපි අහන්නේ ඔය අහන්න ඕනි ප්‍රශ්නේ මේ බෝනස් එකේ මේ ප්‍රොෆිට් එක ආවේ අපි කාර්යක්ෂම වැඩ කළාද? අපි මොකද්ද මේකේ කන්ට්‍රිබියුෂන් එක? මොනවාද වැලියු මේ පැත්තෙන් බ්ලැක් අවුට් යනවා. ඔව්. ඊළවපයි. ලව්පනිනවා සර්විස් කොලිටි එකේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒව වලින් අයින් කරලා බෝනස් කතා කරන එකත් ඉතින් ඇත්තටම වැරදි. නමුත් මම කියන්නේ මේ ඔය 62 අයින් කරා කියලා බෝනස් නැති වෙන්න හේතුවක් නැහැ. හරි? දැන් අර විදිහට 62 අයින් කරා නම් පළවෙනි මාස 6 ඇතුළත අපි කිව්වා බිලියන 51ක් තමයි මහජනතාවට දෙන්න කියලා. එතකොට මේගොල්ලෝ පළවෙනි මාස 6 2025 accounts හදනකොට පළවෙනි මාස 3 හැදුවා. හදලා කිව්වා බිලියන 18මාරක් පාඩුයි කියලා. නමුත් අර 51කින් බිලියන 51කින් 150ක් ආදායම කියලා දාන්න ඕනේ මේ මාස 3ට. හරි ඒ කියන්නේ 25.5ක් බිලියන. ඒක දැම්මම පළවෙනි මාස 3 පාඩුවක් නෙමෙයි බිලියන 7ක ලාභයක් තියෙන්නේ. දැන් මොකද්ද අපිට ඇති වෙච්ච ගැටලුව? මේ කවුන්ටිං ප්‍රශ්නේ හින්දා IMF එක දැක්කා විදුලි බල මණ්ඩලයේ පාඩුවක් දානවා. ඔන්න උඩ පැන්නා. අතන ග්‍රාන්ච් එකත් හිර වුණා. දැන් උඩ පැන්නා. එතකොට ඕකට ප්‍රධානම වග කියන්න ඕනේ ඔය හිටපු සභාපතිතුමයි විදුලි බල මණ්ඩලයයි අමාත්‍යංශයයි මේ නම්බරේ හරියට හදාගන්න නැතුව IMF එකට බාර දුන්න එක. හරි ඔතනින් තමයි ගැටලුව උනේ. මොකද IMF එකත් කියන්නේ IMF කියන එකෙත් ලොකු ගැටලුවක් තියෙනවා. මොකද IMF එක කියන්නේ
ඒගොල්ලොත් කියන්නේ කොස්ට් රිෆ්ලෙක්ටඩ් ටැරිෆ් එක තමයි මෙතන ප්‍රින්සිපල් එක තියෙන්න ඕනේ. ඒගොල්ලෝ කියන්නේ මේ කොස්ට් රිකවරි එකක් නැහැ මෙන්න 18මාරක් ලොස්. මේ කවුන්ටින් ප්‍රශ්නයක් හින්දා. එතකොට ඒගොල්ලොත් මේක හරියට අධ්‍යයනය කරලා බලුවා නම් මේගොල්ලන්ට තේරෙන්න ඕනේ කොස්ට් රිෆ්ලෙක්ටිව් දැන් මම කියන්නේ කොස්ට් රිෆ්ලෙක්ටිව් කියන સિદ્ધාන්තය මත IMF එකට වැඩි කතා කරන්න හැකියාවක් තියෙන්න බෑ. මොකද ඒගොල්ලෝ ඒක ගැන කියනවා නම් ගිය අවුරුද්ද බිලියන 144ක ලාභෙ දිහා බලලා අහන්න ඕනේ ආණ්ඩුවෙන් මේ කොස්ට් රිෆ්ලෙක්ටිව්ද කියලා. විශාල වශයෙන් අසීමිත ලෙස ලාභයක් වළනකොට කොස්ට් රිෆ්ලෙක්ටිව් එක අමතක වෙනවා නම් පාඩුව විතරක් පේනකොට කොස්ට් රිෆ්ලෙක්ටිව් එක මතක් වෙනවා නම් ඔයගොල්ලන්ගේ ඇත්ත ප්‍රශ්නේ කොස්ට් රිෆ්ලෙක්ටිව් නෙමෙයි. ඉතින් ඇත්තටම මේ බිලියන 7ක ලාභයක් තියෙනවා කියලා අපි හරියට ගිණුම් කරලා පෙන්නුවා නම් IMF එක කලබල වෙන්නෙත් නෑ සල්ලිත් හම්බ වෙනවා වැඩේ ගොඩ. ඉතින් මේක ඇත්තටම කවුන්ටින් ප්‍රශ්නයක්. දැන් ඒ මත පදනම් වෙලානේ ඔය දැන් ඊගාවට මේක වැඩි කරන්න ඕනේ 18.3 ගානක ඉන්නකොට වැඩි කරන්න ඕනේ කියලා. දැන් ඒ වැරද්ද මත ඉඳගෙනනේ තවත් කියන්නේ. ඔව් ඒ වැරද්ද මේ ඔය CB එකේ ඔය ටැරිෆ් ෆයිලිං එක බැලුවාම මොනවාද කරන්න කියලා මට හිතා ගන්න බෑ. දැන් අපි කිව්වනේ මේ බිලියන 25.5 අරගන්න නැතුව 18 මාරක ලාභයක් පාඩුවක් ලැබුණයි කියලා මේගොල්ලෝ පොතේ කියන ඒක අපෙන් ඉල්ලනවා ආපහු. ඔව් අපෙන් ඉල්ලනවා. ඉතින් වැරදිනේ ඒක කොස්ට් රිෆ්ලෙක්ටිව් කියන එක අර දුන්න වැඩිපුර ගත්ත එකනේ මේ ඉතින් දැන් ක්‍රමවේදය බැලුවත් පාඩුවක් ලැබුණත් පළවෙනි මාස 3 ඒක ගන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ පළවෙනි මාස 3 විතරයි. නමුත් මේක ඇත්ත පාඩුවක් නෙමෙයි. එතකොට තාමත් පැහැදිලි විදුලි බල මණ්ඩලය මේ ක්‍රමවේදය එක්ක තේරෙන්නේ එක්ක තේරුණත් නොතේරෙනවා වගේ වැඩ කරනවා කියලා. මෙතන IMF එකට බයකුත් තියෙනවා. ඉතින් මට තියෙන කනගාටු සහගත කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේක හරියට ක්‍රමවේදය තේරුම් කරලා දීලා මේ ප්‍රශ්නය හරියට IMF එකට කියන්න හැකියාවක් තියෙන කෙනෙක් නැද්ද? හරි. මොකද ඔයාලට තේරුණානේ මොකද්ද කියලා. දෙවෙනි එක දැන් ඒ කියන්නේ මේක එහෙම හදාගන්න උවමනාවක් නැහැ. එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. දැන් මේ අලුත් රජයක්. එතකොට අලුත් ඇමති කෙනෙක්. අලුත් කැබිනට් එකක්. ඒ කියන්නේ මේ ජනාධිපතිතුමා එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයේවත් එහෙම නැත්නම් ඇමතිතුමාටවත් මේක මේක පේන්නේ නැද්ද? එහෙම නැත්නම් මේගොල්ලොන්වත් අර නිලධාරි විසින් අන්දනවද නැත්නම් නිලධාරි ඇඳගෙන ඉන්නවද? නැත්නම් මේක පිට බලයකින් හසුරුවනවද? ඒ කියන්නේ මේකේ ඔක්කොම පාඩු වෙන්නේ සාමාන්‍ය ඒ කියන්නේ අපිටනේ දැන් 118කින් වැඩි වෙනවා කියන්නේ 118ක වැඩිවීමකට ඉල්ලුම් කරනවා කියන්නේ හැම බඩුවකම මිල ඉහළ යාමක් දකින්න පුළුවන්. දවස් 118 ගැන කියනවනේ ඔය විදුලි බල මණ්ඩලයේ පරණ සභාපති කිව්ව 140ක් විතර ඕනේ කියලා. හරි. ඉතින් එයා කියපු ගණන් ඔක්කොම විශ්වාස කරපු හින්දා අමාත්‍යංශ තමයි මේ ප්‍රශ්නේ ඇතිලා තියෙන්නේ. හොඳක් කියන්න තියෙන්නේ මම ඇහුවා වොෂින්ටන් ගිහිල්ලා ආවට පස්සේ නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මැතිතුමා කියපු ප්‍රකාශන දෙකක් තිබුණා. මම දැක්ක මේ වීඩියෝ දෙකක්. එතුමාට නම් මේ වැඩේ හරියටම තේරෙනවා කියලා ඒ කතාවෙන්ම තේරුණා. එතකොට මට තේරුණ හැටියට එතුමා ගිහිල්ලා කිව්වා දැන් IMF එකට වැඩිපුර බනින්නත් බෑ. ඒක හේතුව තියෙන්නේ මේකයි. දැන් විදුලි බල මණ්ඩලය ලිඛිතව දෙනවා නම් දහමාර පාඩුයි කියලා අපිට මෙච්චර ඕනි කියලා. හරි. IMF එක විශ්වාස IMF එකට බනින්න බෑනේ. දැන් අපිට තියෙන මට තියෙන ගැටලුව මේකයි. විදුලි බල මණ්ඩලය විතරක් නෙමෙයි ඔය මේ ඉංජිනේරු සංගමයේ දෙතුන් දෙනෙකුත් ගිහිල්ලා IMF එකේ සයිඩ් සාකච්ඡා තියෙනවා නිතරම. හරි. එතකොට මේක නිකන් වෙනම කතන්දරයක්. නමුත් ඔතන බොහොම ලොකුම ප්‍රශ්නේ අපි ගාව තියෙනවා වර්ෂන් දෙකක්. එකක් තමයි විදුලි බල මණ්ඩලය කියන කතාව. ඊළඟ එක මහජන උපයෝගිතා කරන කතාව. එතකොට ආණ්ඩුවක් වශයෙන් රටක් වශයෙන් මේ දෙක වෙනස් වෙන්න බෑ. මේ දෙගොල්ලෝ අතර පොඩි ගණන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ 140ක් ඉල්ලන්නයි 118ක් ඉල්ලන්නයි අන්තිමට මේ සමහරවල් 6ක් 8ක් වගේ තමයි හම්බ වෙන්නේ. ඉතින් මෙච්චර වේරියේෂන් එකක් තියෙන්න බෑනේ. ඒ කියන්නේ ෆෝමියුලාස් ඒ කියන්නේ අහසේ පොළවේ තියෙන ෆෝමියුලාස් දෙකක් තියෙනවා. ඔව් දැන් ඕකේ කාරණා තුනක් තියෙනවා මේ තව වැඩක් තියෙනවා. දැන් ඔය මං කිව්ව ගැටලුව තියෙන්නේ
ටැරිෆ් මෙතඩොලජි එකයි CB කවුන්ටිං එකයි මැච් වෙන්නේ නැහැ. ඒක වෙන්න බෑ. ඒ කියන්නේ දෙක දෙන්නෙක් හදලා තියෙන එහෙම. දැන් දෙන්නේ හදලා තියෙන්නේ මොකද මේ ටැරිෆ් එක හදන්නේ account මේ ඉංජිනේරුවෝ. හරි දැන් මම අහන්නේ දෙසැම්බර් 16 වෙනකොට CB ෆයිලිං එකේම තියෙනවා බිලියන 41ක් ආපහු දෙන්න ඕනි කියලා. හරි PCSL කියනවා අමතක කරමුකෝ. ඒගොල්ලොම කියනවා. එතකොට ඇයි ඒක කොහොමද ඒ අවුරුද්දේ රෙවෙනියු කියලා බාරගත්තේ? ඒක සම්පූර්ණ ගණකාධිකාරික සිද්ධාන්ත වලට විරුද්ධයි. ඒ කියන්නේ මේගොල්ලන්ට හරියට කවුන්ටිං කරගන්න තේරෙන්නේ නැද්ද? මොකද ඒගොල්ලෝ රෙකග්නයිස් කරපු amount එකක්. ඒක කොහොමද ඒක accounts වල දාන්නේ? එතකොට අපිට මුලින්ම accounts හදා ගන්න ඕනේ. මොකද තව ඕකේ තියෙනවා කාරණා තුනක්. එකක් තමයි accounts. දෙවෙනි එක තමයි tariff methodology. එතකොට tariff methodology එකයි ඒ කියන්නේ ආය ක්‍රමයේ ක්‍රමවේදයයි ගිණුමුයි මැච් වෙන්න ඕනේ. හරි. ඒකේ තියෙනවා තව BSTA කියලා account එකක්. ඕකත් බලනවා. ඒක තමයි cash flow manage කරන්නේ. මේකයි accounts with tariff ක්‍රමයේ තුනම මැච් වෙන්නේ නැහැ. හරි. දැන් මේ තුනම හරියට මැච් වෙන්න ඕනේ. අපිට මේ ගැටලුව විශේෂයෙන්ම IMF එකත් එක්ක ප්‍රශ්න විසඳ ගන්න ඕනේ නම් ආණ්ඩුවට තියෙන ප්‍රධානම වැඩේ මේ තුන හරියට අලයින් කරගන්න එක. ඒක කරන්නත් පුළුවන්. ඒකත් එක්ක මං එන්නම් ඊගාවට එන ප්‍රශ්නය තමයි මේ අපි ගත්තොත් මේ හැමවෙලේම කියනවා දැන් අපි පුනර්ජනනීය බලශක්තිය ගැන අපි මහිතන 2016 ඊටත් කලින් ඉඳන් සාකච්ඡාවක් තියෙනවා මේ පුනර්ජනනීය බලය ශක්තිය තමයි ඉස්සරහට එන්නේ අවුරුදු දැන් 16ක් 15ක් තිස්සේ ඔන්නෝ කතන්දරේ කියන අපි මේ වුණා සූර්ය බල සංග්‍රාමය කියලා වෙනම මාකටින් කැම්පේනයක් කරලා ගෙනවා. ඊට පස්සේ කියනවා ළඟදී මේ විදුලි බල මණ්ඩලය විසින්ම කියන අද මණ්ඩලය විදුලි බල මණ්ඩලයම දර කැම්පේන් එකක් කරේ. මණ්ඩලය විසින් කියන මේ ඕගොල්ලෝ මේ සූර්ය බලයෙන් අපිට නම් ගන්න බෑ අපේ මේවා මේ ග්‍රිඩ් එක අන්ස්ටේබල් වෙනවා. මේ ඕගොල්ලෝගේ පොඩ්ඩක් මෙයා පායන දවස්වල නිවලා තියන්න කියනවා. එතකොට ඒ කියන්නේ මේ මාකටිං එක කරලා තියෙන්නේ ග්‍රිඩ් එක අප්ග්‍රේඩ් නොකරද? එහෙම මෙහෙම ප්‍රශ්නයක් එනවා කියලා දැනුමක් තේරුමක් නැතුවද? එහෙම නැත්නම් ඔය මේ අර accounting ප්‍රශ්නේම මේ ටෙක්නිකල් ප්‍රශ්නයක් විදිහට මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ accounting technical ඒ කියන්නේ සම්පූර්ණ මේ අර කියනා වගේ මණ්ඩලයේ කචල්ද? ඔව් ඇත්තටම ඔය කචල්. දැන් මේ ගැටලුව ඇති උනේ විදුලි බල මණ්ඩලයේ ඔය කොච්චර පුනර්ජනනීය බල ශක්තිය ගැන කිව්වත් මේක හරියට ගන්න ක්‍රමවේදයක් හැදුවේ නැහැ. නමුත් උන්නේ පහුගිය අවුරුදු 3-4 විශේෂ පහුගිය අවුරුදු 2-3 ඇතුළත සූර්ය බලය ඇත්තටම සෑහෙන ගාණෙන් අඩු වුණා. ඒ කාලෙම තමයි විදුලි බිල සෑහෙන වැඩි වුණේ. මොකද අපි දන්නවා රටේ තිබුණු ආර්ථික තත්ත්වය ඒක හින්දා විදුලි බිල වැඩි වුණා. සූර්ය බලය ලාභ වුණා. ඔක්කොම සෝලර් දාගත්තා. හරි. ඔක හොඳම ටෙස්ට් එක තමයි විදුලි බල මණ්ඩලයේ පුනර්ජනනීය ජනන සැලැස්ම බැලුවොත් ජනන සැලැස්ම බැලුවොත් එහෙම වහල මත සූර්ය බලයේ තියෙන බොහොම පොඩි ප්‍රමාණයයි විශාල ප්‍රමාණයක් තියෙන්නේ පොළොව මත හයි කරන සූර්ය බලාගාර සහ සුළං බලාගාර මේ කුඩා ජල විදුලි බලාගාර ඒවා. නමුත් මේවා මුකුත් වෙන්නේ අරගෙනවා. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය මේක ගන්න ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. මේක නිකන් ජනන සැලැස්ම දාලා පැත්තකට වෙලා ඉන්නවා. හරි. නමුත් වහල මත ආපු එක ආවා ඒක කන්ට්‍රෝල් කරගන්න බැරුව දැන් ගොඩක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ හිතුවේ නෑනේ මේක වෙයි කියලා. ඉතින් මොකටද ග්‍රිඩ් එක හදාගන්නේ? ඔන්න එක පළවෙනි ප්‍රශ්නේ. දැන් නමුත් අපි ජනන සැලැස්ම බැලුවොත් එහෙම ඒ පිළිබඳ කරන්න ඕනි කියලා තියෙනවා. දැන් විශේෂයෙන්ම 2023 එකේ තියෙනවා 2025 කරපු 22 ප්ලෑන් එකේ තියෙනවා 24 ප්ලෑන් එකේ තියෙනවා. නමුත් කරේ නෑ. දැන් මම උදාහරණයක් කියන්නම්. 2023 ප්ලෑන් එක තමයි අන්තිමටම ඇප්‍රූව් වුණේ මහජන උපයෝගිතා කමිසමේ. ඒක වෙනකොට ගිය අවුරුද්ද වෙනකොට මෙගාවොට් 20 මෙගාවොට් අවර් 50ක බැටරි පද්ධතියක් තියෙන්න ඕනේ. ගිය අවුරුද්ද ගහන්න ඕනේ. ගැහුවද? නැහැ. ටෙන්ඩර් කරාද? නැහැ. මේ අවුරුද්ද ගහන්න ඕනේ මෙගාවොට් 100යි මෙගාවොට් අවර් 400යි. ගැහුවද? නැහැ. ටෙන්ඩර් එක දැම්මද? නැහැ. ලබන අවුරුද්දේ මට මතකයි 200යි 800ක් තියෙනවා. කෝ ටෙන්ඩර් එක. මොකද බැටරි පද්ධතියක් ගහන්න ටෙන්ඩර් කරලා ගහනවා නම් සාමාන්‍යයෙන් මාස 18ක් හෝ 24ක් යන්න ඕනේ. ඒ කියන්නේ මේ අවස්ථාවේ වෙනකොට ලබන අවුරුද්ද රික්වයර්මන්ට් එකක් ටෙන්ඩර් කරලා තියෙනවා. තාම ටෙන්ඩර් එකක් පේන්නේ නැහැ.
එතකොට මේක ඌමනාවෙන්ම කරපු සැබොටාජ්ජයක් කියලා කියන්න පුළුවන්. මගේ ප්ලෑන් එකේ තිබුණේ මේ 23 ප්ලෑන් එකේ. ඉතින් ඕනි තරම් කල් තිබුණා ඕක කරන්න. දැන් ඊළඟ එක තමයි ඔය සූරබල සංග්‍රාමය කරාට ඔය මේ ඕක තියෙනවා ෆීඩින් ටැරිෆ් කියලා. ඒ කියන්නේ අපි සම්මත අය ක්‍රමයක් දීලා කියනවා මෙගාවොට් 10කට අඩු ප්‍රමාණයක් ගහන්න පුළුවන් කියලා. ඔය සූරබල සංග්‍රාමය 2016 පටන් ගත්තට මේ ෆීඩින් ටැරිෆ් ක්‍රමවේදයෙන් විදුලිය මිලදී ගන්න එක විදුලි බල මණ්ඩලයේ ඌමනාවෙන් නැවැත්තුවා පනතේ කොමාවක් අඩු කියලා. පනත කොමාවක් අඩු කියලා. ඒතකොට පනත හැදලුවේ කවුද? පනත හැදුවේ 2013. ඒක කොමා ඒ කියන්නේ ඒකෙන් අරගෙන ආව 2016 හරියට පෙන්න කොමාවක් අඩු කියලා. කොමාවක් අඩු. ඒගොල්ලෝම හදපු පනත ඒගොල්ලෝගේ කොමාව අඩුයි කියලා. ඕක ඔය කොමාවේ ප්‍රශ්නේ විසඳන්න පනත සංශෝධනය කරා 2021. කාංචන දවසල ඇමති ඒක පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න දවසේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය try කරා මුළු රටම බ්ලැක් අවුට් කරලා ওই පනත පාස් වෙන එක නවත්තන්න. හරි ඒක උනේ නෑ මොකද විදුලි බල මණ්ඩලයේ සමහර කට්ටිය මේකට විරුද්ධ වුණා. විශේෂයෙන්ම නොරොච්චෝලේ. මොකද නොරොච්චෝලේ එක ඩවුන් කරා නම් එහෙම රටම යනවා. අපි දන්න ඔය රන්දනිගල ඩවුන් කරා බලාගාර කිහිපයයි ඩවුන් වුණේ ඒකින්ද කොටසකට විදුලිය කැපිලා යන්තම් ගොඩ දාගත්තා. හරි කිසිම දනුවමක් දුන්නෙත් නෑ මේ සැබොටාජ් කරපු කට්ටියට. ඔය එච්චර තමයි මේ විදුලි බල මණ්ඩලයේ යුනියන් එකේ බලය. එතකොට මම මේ දෙක කිව්වේ මේ පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳව අර නිකන් පරණ කෝන්තරයක් තියෙනවා වගේ පරම්පරාවෙන් ආපු වලියක් තමයි විදුලි බල මණ්ඩලයේ තියෙන්නේ. අවාසනාවකට තියුණේ හුඟක් අවස්ථාවේ අමාත්‍යංශවල ඔක තිබුණේ නැහැ. දැන්ට නම් මම පේන්නේ මේ අමාත්‍යංශෙත් ඒක තියෙනවා. ඉතින් ඒක බොහොම කනගාටුදායක සාධක. ඊළඟට ඔයාහුව ප්‍රශ්නයක් මේ ග්‍රිඩ් එක අප්ග්‍රේඩ් කරේ නැද්ද කියන එක. මම එක කතාවයි කිව්වේ ස්ටෝරේජ් ගැන 2022 තියෙනවා රෙඩ් මැප් කියලා ඩොකියුමන්ට් එකක් හදනවා විදුලි බල මණ්ඩලය. Renewable Energy Development Master Action Plan. ඕක හදන්නේ ජනන සැලසුම් හදන අංශයේ ප්‍රධානය ඉංජිනේරු ලක්ෂිත කියලා අවසනාවට වගේ එතුමා මිය ගියා අවුරුද්දකට විතර කලින්. මේකට ADB එකෙන් කන්සල්ටන්ට් කෙනෙක් පත් කරා. ඒ කන්සල්ටන්ට් මේ හිටපු විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සහ එතුමාගේ කොම්පැනිය. හිටපු සභාපති කිව්වේ අස්සුනා කිව්වා අස්සුනේ නෑ කිව්වා අපි දන්නේ නැහැ. ඉතින් දැන් නෑනේ මේ දවස්වල. නිවාඩුවක් ගත්ත කියලා තමයි අපිට මාධ්‍යයෙන් නම් වාර්තා වුණේ. හරියටම දන්නේ නැහැ. ඒක මත් කියන්න බෑ. නමුත් එතුමා මේ මම දැක්ක මේ ඩේලි මිරර් පත්‍රයේ මේ කියලා තියෙනවා මේ ඩොලර් මිලියනයක් දුන්නයි කියලා මේ ප්ලෑන් එක හදන්න. ඩොලර් මිලියනයක්. ඔව්. පෙරේදද කොහෙද පත්‍රය ආවේ උක. එතකොට දැන් එතුමා එක්කහුව වෙලා විදුලි බල මණ්ඩලය හැදුවා 70%ක් ගන්න 2030 වෙනකොට. එතකොට ඒක වෙනකොට 2023 ඉඳන් 26 වෙනකම් මෙගාවොට් 2500ක් ගන්න ඕනි කිසිම ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව කියලා ඒ ලියවිල්ල තියෙනවා. හැබැයි එතුමා සභාපති වුණ දවසේ ඉඳන් තමයි කපන්න පටන් ගත්තේ ගන්න එක නවත්තන්න පටන් ගත්තේ. ඉතින් එක පැත්තකින් සල්ලි ගෙවනකොට අරගෙන මේක කරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ බලය දුන්නාම කරන්න කියලා කරන්න බෑ කියනවා. එහෙනම් ඉතින් අඩු ගානේ සල්ලි ආපහු අපිට දෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ නෑ එතුමාව නම් විදුලි බල මණ්ඩලයේ සභාපති කරපු එක මම හිතන්නේ මේ ආණ්ඩුව කරපු ලොකුම වැරදි වැඩක්. මොකද එතුමාට ඇත්තටම අවශ්‍ය ගල්ලඟුරු. හැමෝම දන්නවා. ඒක මේ රටේ ප්‍රධානම හැම දෙනාම දන්න දෙයක්. ඒතකොට ඒ වගේ කෙනෙක් විදුලි බල මණ්ඩලයේ සභාපති වෙලා පුනර්ජනනීය බල ශක්ති කරනවා කියන එක ඉතින් බොරුවක්. මේ එයාගේ තියරි තමයි මේ හැමතැනම දාලා මේ සූර්ය බලය සහ සුළං බලය කප්පාදු කරන්න යන්නේ. ඒ කියන්නේ ඒක ඍජු චෝදනාවක් වශයෙන් ඍජු චෝදනාවක් මම මේක තියෙනවද? සාධක තියෙනවා අනිවාර්යයෙන්ම. මෙයා ADB කන්සල්ටන්ට් හැටියේ කාලේ හදපු ඩොකියුමන්ට්ස් අපි ගාව තාම තියෙනවා. ඒ කියන්නේ පහුගිය අවුරුදු 5 ඇතුළත උනත්. පත්‍ර එතුමා මොනවද කරේ කියලා Google කරලා බලන්න එයා පත්‍ර වලට මොනවද ලිව්වේ කියලා. එතනින් පස්සේ අපි පොඩ්ඩක් යමු මේ LNG පැත්තට. අපි කාලයක් කතා කරා මේ මහරෑ අස්සම් කරපු ගිවිසුමක් ගැන රෑ 12 ගිවිසුම LNG පිළිබඳව.
LNG වල කතාව එහෙම් පිටින්ම නැවතිලා. ඒ කියන්නේ ඒ පිළිබඳව කිසිම කතාවක් නැති තැනකට දැන් ගිහිල්ලා තිනවා LNG ගැන කතාවක් කරන්න. LNG වලට අපේ ඒ කියන්නේ ගල් අඟුරු හා ඩීසල් නැතුව LNG වලට හැරවීම අපේ ශක්්‍යතාවයක් තියෙන රටක් විදියට. එහෙම නැත්නම් මේකත් අර නිකන් අර මාකටිං විදිහට දැන් බැරිලා දැන් LNG ඒවා ගහලා කිව්වොත් අපිට මේ ග්‍රිඩ් එක අප්ග්‍රේඩ් කරගන්න බෑ මේ LNG නවත්තන්න ඕනේ කියලා. එහෙම නැත්නම් දැන් ඒක ජනන සැලැස්මේ තිබ්බ එකක්ද ජනන සැලැස්මේ නැති එකක්ද නැත්නම් මේක වෙන්නේ නැති දෙයක්ද අපිට ශක්්‍යතාවයක් තියෙනවද LNG වලින්? ජනන සැලැස්මෙනන් තියෙනවා LNG දැන් අවුරුදු 7-8ක් තිස්සේ තිබිය යුතුද කියන ප්‍රශ්නය ඊට වැඩිය වැදගත් ප්‍රශ්නයක්. ඒකට මං හේතුකාරණා කියන්නම්. මුලින්ම අපි LNG සහ NG කියන එකේ වෙනස පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. LNG කියන්නේ liquefied natural gas. ඒ කියන්නේ ද්‍රවීගත ස්වභාවික වායු. natural gas කියන්නේ ස්වභාවික වායුව. මොකද්ද ওই දෙකේ වෙනස? ස්වභාවික වායුව එක තැනක ඉඳන් වෙන තැනකට ගෙනියන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ පයිප් එකක් ගහලා ගෙන්න ඕනේ. ඒක තියෙන්නේ දැන් LNG තියෙන රටක නම් පයිප් වලින් යුරෝපයේ එහෙම බලුවොත් එහෙම රට වටේම තියෙන ලෝක ඒ කියන්නේ යුරෝපයේ හැමතැනම තියෙනවා පයිප් ගහලා ඒවට. දැන් ලංකාවේ එහෙම නැහැ. එතකොට අපි LNG අපි ගෑස් ගන්නකොට ගෑස් ගේන්න ඕනි නැවක. එතකොට නැචරල් ගෑස් අපි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ එක තැනක ඉඳන් තව තැනකට ඒක මම හිතන්නේ සෙන්ටිග්‍රේඩ් ඍණ 20කට හරි 50කට හරි අඩුවෙන් කූල් කරලා ඒක මේ ලික්විඩ් එකක් හැටියට හදලා එහෙම තමයි නැවේ ගේන්නේ. එතකොට ස්වභාවික වායු තියෙන කට්ටියයි ඔය ද්‍රවීගත ස්වභාවික වායු කියන කට්ටිය අතර ලොකු ගණන් වල වෙනසක් තියෙනවා. ඕක තමයි පළවෙනි එක. එතකොට විදුලි බල මණ්ඩලයට තියෙන ගැටලුව මේ දෙකේ වෙනස තේරෙන්නේ නැති එක. ඇයි ඒ? අපිට ස්වභාවික වායු LNG විශේෂයෙන්ම ගේන්න ඕනි නම් ඒකට අපිට හදන්න ඕනි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ ටර්මිනල් එකක් හදන්න ඕනි. ඒක ෆ්ලෝටින් ටර්මිනල් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකල් ටර්මිනල් එකක් හදන්න පුළුවන් ග්‍රවුන්ඩ් එක මත. මේක ලොකු රිස්කි වැඩක්. හේතුව තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය හරියටම එස්ටිමේට් කරලා ඒ ප්‍රමාණයට ගන්න ඕනි. අපි ඌමනාවට වැඩිය ලොකු ටර්මිනල් එකක් ගැහුවොත් එහෙම ඒකට ගෙවන වියදම ගත්තොත් එහෙම අපිට ඒකෙන් එන ගෑස් එක ගත්තොත් ඒ හුඟක් ගණන්. හරි. දැන් ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා කිව්වා මේ ගැන කතාවක් නැහැ කියලා. කතාවක් තියෙනවා. මේ අවස්ථාවෙත් චීන ආණ්ඩුවෙන් ඇවිල්ලා ඔය LNG කතාවක් යනවා ආණ්ඩුවත් එක්ක මේ දැන් අපි කතා කරන වෙලාව ඇතුළත පිටිපස්සේ දෙලියද කියලා දන්නේ නැහැ. නමුත් දැන් අපි දන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඉන්දියාවේ ගියාම ඉන්දියාවත් එක්කත් LNG කරනවා කියලා අසං කරා. ඊට පස්සේ චීනෙට ගියාම චීනෙත් එක්කත් LNG කරනවා කියලා අසං කරා. හරි. මුලින්ම ඔය දෙකම කරන්න බෑ. හරි දෙකම කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඇත්තටම හරියට ගණන් හදලා බලුවොත් එහෙම එකක්වත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි අවශ්‍යතාවයක් නැහැ කියන්නේ? දැන් ඇමරිකාවෙන් එකක් කරන්න හැදුවනේ. ඒ කියන්නේ ඇමරිකාව තුනක් කරන්න හැදුවා මම දන්න තරමට. ඒ එකක් ඇමරිකාව එක්ක එකක් චීන එක්ක එකක් ඉන්දියාව එක්ක. ඇමරිකාව එක්ක කරපු එක දැන් ආපහු කරන්න බෑ. මොකද ඒක උනේ එක්තරා කාලෙක. ඒ කාලේ ඇමරිකාවේ ගෑස් වලට ලෝකයේ ගෝලීය ඉල්ලුමක් තිබුණේ නැහැ. ඒකෙන් තමයි ඒගොල්ලෝ මෙහෙට ආවේ. යුක්‍රේන් යුද්ධය පටන් ගත්ත පස්සේ යුරෝපයේ අඩු කරා රුසියාවෙන් ගෑස් ගන්න ප්‍රමාණය. එතකොට ඒ ගැප් එකට තමයි ඇමරිකාවේ කරපු වැඩේ ඒගොල්ලෝ ඔක්කොම LNG හදලා යුරෝපෙට කුණන්න ගත්තා. ඉතින් එතකොට ඒගොල්ලන් දැන් උමනාවක් නැහැ මේ වගේ මාකට් එකකට එන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි LNG ඒ ඩිමාන්ඩ් එක හින්දා විශේෂයෙන්ම යුද්ධ හින්දා ඇති වුණ ඩිමාන්ඩ් එක අනුව දැන් ගාන ඉතාම වෙනස්. හරි මම උදාහරණයක් කියන්නම්. ඔය ADB එකත් එක්ක අපි feasibility study එකක් කරා LNG ගේන්න. ඒකේ LNG එක ඒකකයක් MMBTU කියලා කියන්නේ ඒකේ තිබුණු ගාන $7යි. දැන් අලුත්ම CB plan එකේ 11.20යි. මාකට් රේට් එක $14යි. ADB plan එකේ කියන $14ට වඩා ගත්තොත් එහෙම කිසිම වැඩක් නැහැ. ඊට වඩා හොඳයි තෙල් වලින් දගුණෙක් කියලා.
හරි එතකොට LNG හොඳද නැද්ද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ කීයටද ගන්න කියන එක. නම් මේ පිළිබඳව කෙටි වශයෙන් මම කියන්නම් කාරණා තුනක්. එකක් තමයි විදුලි බල මණ්ඩලයට අවබෝධයක් නැහැ කොහොමද මේක ගන්නෙ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඕනි ගානට කරන්න පුළුවන් කියලා. දැන් උදාහරණයකට මම කියනවා ඒගොල්ලෝ කියන්නේ අපි ලොන්ග් ටර්ම් කොන්ට්‍රැක්ට් එකක් කරනවා. ලොන්ග් ටර්ම් කොන්ට්‍රැක්ට් එකක් කරොත් එහෙම ප්‍රයිස් එක අඩුයි. ලොන්ග් ටර්ම් කොන්ට්‍රැක්ට් මම දැකලා තියෙන්නේ අඩුම ගානේ ටොන් මිලියනයක් ගන්න ඕනේ අවුරුද්දකට. අවුරුද්දකට. CB ප්ලෑන් එක බැලුවොත් එහෙම අවුරුදු 10ක් යනවා. ඒ කියන්නේ නොරොච්චෝලේ යුනිට් එකක් වහන්න ඕනේ ටොන් මිලියන එකක් ගන්න ඩිමාන්ඩ් එකට. එතකොට නමුත් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ලොන්ග් ටර්ම් කොන්ට්‍රැක්ට් එකක ප්‍රයිස් එක ගන්න හදන්නේ. ඉතින් ওই දෙක මැච් වෙන්නේ නැහැ. මේ ටර්මිනල් එකක් අපි දැන් ඔය FSRU එකක් චීනෙත් එක කරන්න යනවා. ඒ ටර්මිනල් එකේ 120ක් විතර තමයි අපි පාවිච්චි කරන්නේ. නමුත් ටර්මිනල් එකටම කොස්ට් එක ගෙවනවා. ඒතකොට ඔය ගණන් ටික ඔක්කොම එකහු කරලා බැලුවාම කොයි විදිහෙන් ලංකාවට LNG ගෙනාවත් දැවි තෙල් වලට වඩා ගාණ වැඩි. මේක පෞද්ගලික ආයෝජනයක් නෙමෙයිද? පෞද්ගලික ආයෝජනයක් වුණාට අපිට ගැරන්ටීස් දෙකක් දෙන්න ඕනේ. ශ්‍රී ලංකා රජය විසින්. එකක් තමයි ප්‍රොකියුමන්ට් ගැරන්ටි එක. මෙච්චර ප්‍රමාණයක් ගන්නවා. ඒක ගත්තේ නැත්නම් පැනල්ටි එකක් තියෙනවා. ඔය පැනල්ටි එක ඔයකට කියන්නේ ටේක් ඕපේ කියලා. ටර්මිනල් එකට තියෙනවා ටේක් ඕපේ කන්ඩිෂන්ස්. ලොන්ග් ටර්ම් කොන්ට්‍රැක්ට් එක ගෑස් දුන්නොත් ඒකේ තියෙනවා ටේක් ඕපේ කන්ඩිෂන් එකක්. හරි. මොකද අපි හිතමුකෝ 14 එක අපි 12ට ගන්න හදනවායි කියලා. 12ට ගන්නවා නම් ඒක නිකන් තොග විලඳමක් නේ. ඒතර ඔයා කියනවා මම ඔයා මෙච්චර ගන්නවා නම් මම 12ට දෙනවා. ඔයා ගත්තේ නැත්නම් ඒකට ගෙවන්න ඕනේ. ඒක තමයි වෙලා තියෙන්නේ. මම ඔකට හොඳ උදාහරණයක් දෙන්නම්. දැන් ඉන්දියාවේ තියෙනවා ටර්මිනල් 6ක්. හරි. ඉන්දියාවේ ජෙනරේෂන් ප්ලෑන් එකේ බැලුවොත් එහෙම ওই ටර්මිනල් 6න් එකක් දුවනවා 98ක්, තව එකක් දුවනවා මම හිතන 80 ගාණක්, අනිත් ඒවා ඔක්කොම 60ට වඩා අඩුයි. ඇයි ඒක වෙලා තියෙන්නේ? ඉන්දියාවේ ජෙනරේෂන් ප්ලෑන් එකේ කියනවා LNG ගණන් වැඩි අපිට විදුලිය නිෂ්පාදනය කරන්න. හරි. මේ ළඟම තියෙන ටර්මිනල් එකේ 18යි පාවිච්චි වෙන්නේ. ඒතකොට ඔයා හිතන්නකෝ 6 ගුණයක් ටර්මිනල් එකට ගෙවනවා පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට ඉන්දියාවත් එක්ක අපිට ඩීල් එකක් දාන්න ඕනේ මේගොල්ලන්ගේ තියෙන වැඩිපුර කොන්ට්‍රැක්ට් කරපු LNG තමයි ඒගොල්ලෝ දෙන්න හදන්නේ අපිට. හරි. නමුත් හිතන්නකෝ කොහේ හරි රටක ඉඳන් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ අන්ලෝඩ් කරලා එක කන්ටේනර් එකකට දාලා ලංකාවට ගෙනල්ලා මෙහෙ අන්ලෝඩ් කරලා ඉන්දියාවට වඩා අඩුවෙන් අපිට ජෙනරේට් කරන්න පුළුවන්ද? බෑ. ඊට වඩා හොඳයි ලයින් එක දාලා ඉන්දියාවෙන් පව එක ගන්න එක. ඉතින් මේක පිළිබඳ හරි අධ්‍යයනයක් කරොත් එහෙම ඊටාම පැහැදිලි මේ ක්‍රමවේදය හරියන්නේ නැහැ කියලා. ඊට වැඩිය අපිට අනේක වාරයක් ලාභයි සූර්ය බලයයි සුළං බලයයි පාවිච්චි කරලා බැටරි ස්ටෝරේජ් ටිකක් ගහලා රටේ ග්‍රිඩ් එක දුවන එක. හරි. කවුරු හරි කියනවා නම් මේක මම අහලා තියෙනවා මේ රජයේ කට්ටිය නිලධාරි කියනවා. හරි. LNG ගෙනල්ලා අපේ විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා ඒක සම්පූර්ණ බොරුවක්. ඒක කරොත් එහෙම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මම ওই ගැරන්ටි දෙකක් දෙන්න ඕනේ ඔය FSRU එක ගහනවා නම්. එකක් තමයි ටර්මිනල් යූස් එකට දෙන කමිට්මන්ට් එක. මෙච්චර අපි ගන්නවා. හරි මෙච්චර ටර්මිනල් එක බය වෙනවා. ගත්තේ නැත්නම් ගෙවන්න ඕනේ. දෙවැනි එක තමයි දන්නවා රටේ තත්ත්වය ඕකට මේ සවරින් ගැරන්ටි එකක් දෙන්න නැතුව ගන්න බෑ. ඒතකොට ඒක කන්ටින්ජන්ට් ලයබිලිටි එකක් එනවා. ඉතින් මේක කරන්න පුළුවන්ද කියන එක පැහැදිලි නෑ. මම මේ ඔතන ලොකුම රිස්ක් එක මෙන්න මෙහෙම දෙයක්. මම කරපු වැඩේ පොඩ්ඩක් ස්ටඩි කරා විදුලි බල මණ්ඩලයේ ඩොකියුමන්ට්ස් ගොඩක් එස්ටිමේට් කරන්න LNG ඩිමාන්ඩ් එක කීයද කියලා. හරි මේ chart එක තියෙනවා මම ඔයාලට කලිනුත් පෙන්නුවා. අවුරුද්දෙන් අවුරුද්දට මේගොල්ලෝ ඩිමාන්ඩ් එස්ටිමේට් කරනකොට ඩිමාන්ඩ් එක අඩු වෙලා. නමුත් අපි මේක කොන්ට්‍රැක්ට් කරනවා නම් අඩුම ගානේ අවුරුදු 20ක ඩිමාන්ඩ් එක අපි හරියට දැනගන්න ඕනේ. හරි ඉතින් මේ ගිය අවුරුද්ද කරපු ඩිමාන්ඩ් එකයි මේ අවුරුද්ද කරපු ඩිමාන්ඩ් එකයි වෙනස් නම් කොහොමද ඒ කමිට්මන්ට් එකක් කරන්නේ අපි? මොකද මේ ටේක් ඕපේ කොන්ට්‍රැක්ට් එකට මේ ඩොකියුමන්ට් එක දැක්කනම් ජීවිතේට කවුරුත් LNG ආණ්ඩුව කිසිම ආණ්ඩුවක් LNG එක අත තියන්නේ නැහැ.
මොකද මුලින්ම කියන්න ඕනේ විදුලි බල මණ්ඩලයට ගිහලා හරියට ඔගොල්ලෝ හරියට ඩිමාන්ඩ් එක එස්ටිමේට් කරන්න අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්නේ නැතුව එතකොට අපිට බලන්න පුළුවන් මේ ප්‍රමාණය අපිට සප්ලයි කරන්න පුළුවන්ද මේක වයබල්ද මේකට කරොත් එහෙනම් මොකද්ද රටට තියෙන වාසිය කියලා. වාසිය පාඩුව කියලා. ඉතින් ඔබතුමා චෝදනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරා. ඉතින් අපි කලින් කරපු අර සෝල එකේ මේ සංගමේ එක්ක කරපු වීඩියෝ එකටත් විදුලි බල මණ්ඩලයෙන් සෑහෙන අපිට මේ චෝදනා ඉදිරිපත් කළා තිබ්බා. ඉතින් මම හිතන්නේ අපේ වේදිකාව හැමෝටම විවෘතයි. ඇවිල්ලා මේකට පිළිතුරු දෙන්නත් පුළුවන්. මේ ෆැක්ට් එක ඩේටා එක ඇවිල්ලා පිළිතුරු දෙන්න පුළුවන්. ඉතින් හැමෝටම විවෘතයි මේ වේදිකාව. අපි ඒක කියන්න ඕනේ. අපි රීච් අවුට් වෙන්න නැත්නම් ඔබතුමාලට හැකි අපිට රීච් අවුට් කරන්න කතා කරන්න අපිත් එක්ක. ඉතින් බලන ඔයාලටත් තවත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මොන වගේ දේවල් පිළිබඳවද කතා කරන්න ඕනේ මේ හා සම්බන්ධයෙන්. මේ අපි කතා කරන්නේ මේ එක ආයතනයක් ගැන නෙමෙයි. මේක ඇවිල්ලා ලංකාවේ බලශක්ති අර්බුදය පිළිබඳව. මේක කොච්චරට මේ අපේ ජීවිතයට කනෙක්ට් වෙනවද කියන්නේ මේක sannivedana ශාස්ත්‍රයේ වේවා. මේක අපේ එක්ස්පෝර්ට් ශාස්ත්‍රයේ වේවා. මොකද එක්ස්පෝර්ට් මේ අපේ කර්මාන්ත රැඳී පවතින්නේ මේ බලශක්තියත් එක්ක. මේ අපේ ඇත්ත වශයෙන්ම අපේ එදිනදා ජීවිතේ සම්පූර්ණයෙන්ම පවතින්නේ මේ බලශක්තියත් එක්ක. එතකොට මේ බලශක්තිය අර්බුදයක් විදියට ගමන් කරනවා නම් අපිට මේ ක්‍රයිසිස් එක වෙලාවෙත් උනේ ඒක ලයිට් 18ක් විතර කැපුණා. එතකොට මේවලට කිසිම කියන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ ආයුධ මේන්ටේන් කරන එකට වඩා පුළුල් එහාට ගිය සංකීර්ණ වැඩක් කියන එක තමයි අපිට මේකෙන් එළියට ගන්නත් ඕනේ. මේක ඉතින් කවුරු හරි චෝදනාවක් කරනවා නම් අපිට මේ මෙතුමා ඒකටත් පිළිතුර දෙන්න එතුමාත් ඉදිරිපත් වෙයි. සහ ඕගොල්ලන්ටත් අවස්ථාවක් තියෙනවා. ඕගොල්ලන්ට චෝදනාවක් කරන්න පුළුවන් ඕන එකක්. අපි ඒක බාර ගන්නවා. ඒකත් එක්කම කියලා අපි යමු ජාතික ආරක්ෂාවේ කැලලට. මොකද මේ දැන් අලුත් පනතේ මේ ප්‍රයිවටයිස් ශේෂණ ඒ 2015 ඔය මේක මං චෙක් කරලා බලනකොට ඔය කතන්දරේම අපි මේ ප්‍රයිවටයිසේෂන් එක කියන කැලල ගලවලා මේක 12කට කඩනවා 4කට කඩනවා විවිධ ඒවලට කඩනවා කියලා අපි පොඩ්ඩක් පනත ගැන කතා කරමු. දැන් මේ පනතත් එක්ක තමයි නැවතත් විදුලි බල මණ්ඩලයේ මේ සාකච්ඡාව එළියට ආවේ. සියබලපිටිය මැතිතුමා අපිත් එක්ක කරපු මීට අවුරුදු ගාන අවුරුද්දකට විතර කලින් කරපු සාකච්ඡාවෙත් මේක කතා කරලා මේ අලුත් පනතත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ, ඒකට එන ඕන ඇමෙන්ඩ්මන්ට් මොනවද කියලා එතුමත් සාකච්ඡා කරා. අලුත් පනතේ දැන් සංශෝධනත් එක්ක කොහොමද ඔබතුමා දකින්නේ මේක? මම ඒකට පොඩි ප්‍රවේශයක් ගන්නම්. ඔබතුමා කියපු කතාව අනුව විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව ජාතික ආරක්ෂාවේ ප්‍රධානම කෑල්ලක් තමයි බලශක්ති සුරක්ෂිතතාවය කියන්නේ. ඒතර බලශක්ති සුරක්ෂිතතාවයේ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි තියෙන බලශක්තිය තියනවද? availability. මේ තියෙන බලශක්තිය අපිට ගන්න පුළුවන් ගානකටද තියෙන්නේ. affordability. දැන් අපි දන්නවා එක කාලයක තෙල් ගියා තෙලුයි විදුලි බලයයි ගියා අහස උසට. එතකොට අපිට ගන්න බැරි වුණා. ඊළඟට accessibility කියන හැකියාවක් තියෙනවද අපිට තිබුණත් ගන්න පුළුවන්. තව එකක් තියෙනවා මට ඒක මතක නැහැ. නමුත් availability ප්‍රශ්නේ මම මුලින්ම එන්නම්. මොකද අපිට ඩොලර් නැති වුනහම කිව්ව පැය 18ක් කැපුවා. අපි දැක්ක තෙල් පෝලිම්. හරි. අපිට තේරුම් ගන්න ඕනේ මේ availability කියන එක ලොකු ගැටලුවක් ලංකාවට. මොකද ඔක්කොම imported. ඒකට ගැටලු දෙකක් තියෙනවා. උදාහරණයක් විදිහට යුද්ධයක් ඇවිල්ලා shipment මොන හරි වුණොත් ඒක ප්‍රශ්නයක්. දෙවැනි එක තිබුණත් ඩොලර් තියෙන්න ඕනි ගන්න. ඔව් අනිවාර්යයෙන්. හරි. එතකොට ඔය අපිට ඔය පැය 18ක් කියන එක රෝලින් බෑකට හැමතැනම හැම වෙලාවෙම කැපුන්නේ නැහනේ. ඔය ගානටවත් තිබුණු පුනාජන්‍ය බලශක්තිය හින්දා. අපිට තව මෙගාවොට් 1000ක් පුනාජන්‍ය බලශක්තිය තිබුණා නම් ඔය කපන එකෙන් තව පැය දෙක තුනක් අඩු කරගන්න තිබුණා. ඉතින් ඔය පුනාජන්‍ය බලශක්තිය කියන එක හුඟක් රටවල ඉස්සරහට යන්නේ ඔය බලශක්ති සුරක්ෂතාව කියන එක මත. මේ අවස්ථාවේ කිසිම රටක් මොලයක් තියෙන රටක් බලන්නේ පුළුවන් තරම් තමන්ගේ රට ඇතුලේ බලශක්තිය නිපදව ගන්න කොහොමද කියලා. එතකොට ওই චීනයේ විශාල වශයෙන් ඔය පුනර්ජනන බලශක්තිය ගැන අපි කතා කරා. අපි ඇමරිකාව ගමුකෝ. ඇමරිකාව මම හිතන්නේ ඔබාමා එන්න කලින් බලශක්තිය ඉම්පෝට් කරපු රටක්. දැන් ලෝකෙ 3 වෙනි හරි 4 වෙනි හරි ලොකුම එක්ස්පෝර්ටර්.
හරි ඉන්දියාවේ මෝඩි 2015 ඇවිල්ලා මුලින්ම කතා කරේ බලශක්ති සුරක්ෂිතතාව ගැන. ඒගොල්ලන්ට ඕනේ උනේ ෆොසිල් ඉන්ධන පිට රටින් ගේන එක නවත්තන්න. ඔය මේක තාම වැදගත් ප්‍රශ්නයක්. ඉතින් 2024 පනත ගත්තොත් එහෙම ඔය බලශක්ති සුරක්ෂිතතාව ගැන ඒක කියනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව කියපු දේවල් සහ දැන් කරන දේවල් අතර බලනකොට මට මුලින්ම පේන්නේ බලශක්ති සුරක්ෂිතතාවය කියන එක ගැන හරි අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේක අපි අයිති කරගනිය 100% තියාගෙන ඉන්න එක. අයිතිය තියාගෙන ඉන්න එක තමයි සුරක්ෂිතතාවය. දැන් අපිට අයිතිය තිබුණානේ. එහෙනම් තෙල් ගන්න සල්ලි තිබුණේ නැහැ. ගලංගුරු ගන්න සල්ලි තිබුණේ නැහැ. ඉතින් අයිතිය නෙමේ ප්‍රශ්නේ. දෙවැනි ගැටලුව දැන් ඔය අපි වඳුර ගැනත් කතා කරන්නේ. අපිට වෙලා තියෙන මේ පද්ධතිය හරියට අප්ග්‍රේඩ් කරගන්න වියදම් කරන්න සල්ලි නැහැ. තිබුණු සල්ලිත් වෙන තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඒක හරියට වෙලා නැහැ. එතකොට මේ தත්ත්ව මත බලශක්ති සුරක්ෂිතතාවය නැහැ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙනවා මුලින්ම පිට රටින් ගේන ෆොසිල් ඉන්ධන වලින් එහාට යන්න. පළවෙනි වැඩේ සුරක්ෂිතතාවය. දෙවැනි වැඩේ අපිට අවශ්‍ය වෙන්නේ මේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට අවශ්‍ය සල්ලි ටික දාලා ඒක කොට දාන්න. දැන් ඔය මේ රිෆෝම් එකේ බලාපොරොත්තු වුණ එක දෙයක් තමයි ප්‍රයිවටයිසේෂන් කියන එක නෙමෙයි ප්‍රයිවට් කැපිටල් කියන එක. මම උදාහරණයක් දෙන්නම්. දැන් අපි ඉන්දියාව ගමුකෝ. දැන් මේ ආණ්ඩුව කරපු වැඩේ දැන් කලින් තිබුණු ඇක්ට් එකේ තිබුණේ දැන් මේක කෑලි වලට කඩනවා. ඒ කියන්නේ විදුලි බල ජනන කරන කට්ටිය CB එකේ කෑලි 4කට. ඒ කියන්නේ හයිඩ්‍රෝ කට්ටිය එක තැනක, ගල්අඟුරු එක තැනක, තෙල් බලාගාර එක තැනක, අර සුළං බලාගාරය වෙන තැනක. ආයතන 4යි. බෙදා හැරීම ඩිස්ට්‍රිබියුෂන්. ඒගොල්ලෝ ආයන 4යි. මොකද ඒගොල්ලෝ දැනටම තියෙනවා බෙදා හැරීමේ ඩිවිෂන්ස් 4ක්. ඒ 4 වෙන කම්පැනි 4ක්. ලෙකෝ එකත් එක්ක 5යි. ඊළඟට සම්ප්‍රේෂණ ආයතනය සහ සිස්ටම් කන්ට්‍රෝල් කියන එක ඒවා වෙන වෙනවා. ඒකට සම්ප්‍රේෂණ ආයතනයේ තිබුණ 50% අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙන් තියාගන්න ඕනේ. ජනන වලින් හයිඩ්‍රෝ එක ජාතික ධනයක් 100% ආණ්ඩුවේ තියාගන්න ඕනේ. අනිත් අයට ලිමිටේෂන් එකක් නැහැ. ඒ කියන්නේ ප්‍රයිවට් ඉක්විටි එන්න පුළුවන්. දැන් මේගොල්ලෝ මොකද කරේ මුලින්ම 100% ආණ්ඩුවේ තියෙන්න ඕනේ කියලා කිව්ව සම්ප්‍රේෂණය. දැන් මම ඔකට වෙන උත්තර දෙන්න. ඉන්දියාවේ පවර් ග්‍රිඩ් කෝපරේෂන් ඔෆ් ඉන්ඩියා කියලා තියෙනවා. 51ක් ආණ්ඩුවේ. 149 ස්ටොක් එක්ස්චේන්ජ් එකේ. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එකට දාලා ඒකෙන් සල්ලි අරගෙන ඒකෙන් තමයි හදන්නේ. දැන් අපි මොකද කරන්නේ? යනවා ADB එකට වැඳගෙන, ජයිකා එකට වැඳගෙන අනේ සල්ලි දෙන්න. මේවා ඔක්කොම ලෝන්. අරව ඉක්විටි. හරි. එතකොට මහජනතාවක් හැටියට අපිට කොස්ට් එක අඩු කරන්න පුළුවන් නම් ඔක ඉක්විටි ඉන්වෙස්ට්මන්ට් එක එක හොඳයි ලෝන් වලින් ගන්නවට වඩා. එතකොට මේ වගේ ඒගොල්ලෝ බොන්ඩ්ස් ඉෂුව කරලා ගන්නවා. ඒ කියන්නේ අඩු ගන්නට ගන්නවා. ඉතින් මේ වගේ දැන් අපිට දැන් වෙලා තියෙන ඒ වගේම ඩිස්ට්‍රිබියුෂන් එන්ටිටිස් වලටත් අපිට දැන් වෙලා තියෙන්නේ හැම එකටම මේගොල්ලන්ගේ අප්ග්‍රේඩ්ස් කරන්න අලුත් ට්‍රාන්ස්මිෂන් ලයින් අදින්න අලුත් ට්‍රාන්ස්ෆෝමර් දාන්න හැම එකටම එක්ක ආණ්ඩුවෙන් එක්ක නෙමෙයි හැම තිස්සෙම 100% ආණ්ඩුවේ සල්ලි රේස් කරන්න ඕනේ. ADB හරහා හරි එහෙම නැත්නම් කමර්ෂල් ඩෙට් හරි ආණ්ඩුවෙන් රේස් කරන්න ඕනේ. ඉතින් මේක ආණ්ඩුවට බරක් මොකද දැනට තියෙන IMF ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඕක කරන්න බෑ. ඒතකොට මේගොල්ලෝ ණය ගන්න ආණ්ඩුව ණය ගැති වෙනවා. ඉතින් දැන් මේ විදිහට කඩලා මේක ප්‍රයිවට් කැපිටල් එන්න තිබුණු මේවා ටික ඔක්කොම රිවර්ස් කරලා තියෙනවා. ඒක සෑහෙන කනගාටුදායක. දැන් මම කිව්ව සම්ප්‍රේෂණ ආයතනය 100ක් තියෙන්න ඕනි කියලා. අර ජනන ආයතන 4කට කඩන්න නැතුව එක ආයතනයකට හදනවා. බෙදා හැරීම ආයතන 4කට කඩන්න නැතුව එක ආයතනයකට හදනවා. ඊට පස්සේ කියනවා පස්සේ දවසක මේවා තව කෑලි වලට කඩනවා. ඒ මොකද්ද කියලා කියන්නේ. මේ අලුත් ඇමෙන්ඩ්මන්ට් එකේ අලුත් ඇමෙන්ඩ්මන්ට් එකේ තියෙන. ඉතින් ඒක වැරදි. එහෙම කියලා ඇක්ට් හදන්න බෑ. දැන් මේක වෙලා තියෙන්නේ ඔය යුනියන් එකට ඕනේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. නමුත් අපි අහන්න ඕනේ මෙහෙම ප්‍රශ්නයක්. විදුලි බල මණ්ඩලය ජාතික සේවාවක් මේක ඉන්නේ මිලියන 22ක් මහජනතාවට උදව් කරන්න.
නමුත් මේ amendments බලුවම පේන්නේ මේ මිලියන 22 අමතක කරලා මේකේ ඉන්න 22000ට ඕනි විදිහට ලිව්වයි කියලා. ඉතින් ඒක මම හිතන්නේ ලොකු වැරද්දක්. ඒකෙන් ලොකු හානියක් වෙනවා. මේක තේරෙන එකක් මට පේන්නේ නැහැ. හැබැයි ඕකේ ඒගොල්ලෝ තර්ක කරන්න මේක මේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක්. මේක පෞද්ගලික අංශයට දුන්නම මේකේ තියෙන කන්ට්‍රෝල් එක දැන් අපි කියනවනේ මේ අපි ඉන්දියාවත් එක පව ග්‍රිඩ් එක කනෙක්ටුනොත් මේ අපේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා. ඒ ස්විච් අපේ මේවා ස්විච් එක හෙට යනවා. ඒ වගේ පෞද්ගලික අංශයටත් එන තර්කය තමයි එතෙන්ට ස්විච් එක යනවා. එතකොට ගියාට පස්සේ මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්, ජාතික ආර්ථිකයට පිළිබඳ ප්‍රශ්නයක්. අපි මේ ප්‍රශ්නේ විසඳන්න තමයි අපි කෙලින්ම රජය ඇතුළෙම මේක තියාගන්නේ. මේක ජනතාවට සුබසිද්ධියක් සඳහා කරපු දෙයක්. ඒ කියන්නේ අද නෙමෙයි ඕගොල්ලෝගේ මේ අපි ඔබේ දුවදරුවා පිළිබඳව හිතලා තමයි මේ තීරණය ගත්තේ කියන පෙත තර්කය ඒ පැත්තෙන් එනවා. හරි. ඕකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ වැරදි අර්ථකථනයකින් තමයි ඔය කතන්දරේ එන්නේ. මම ඔකට උදාහරණ දෙකක් දෙන්නම්. ඒතකොට අපි මේ ආර්ථික අර්බුදය තිබුණානේ. ඒතකොට ආර්ථික අර්බුදය තිබුණු වෙලාවේ 100% අපේ අයිති. හැබැයි ගල්ලංගුරු නෑ, තෙල් නෑ. ඒතකොට කවුද ස්විච් එක ඕෆ් කරේ? ඉන්දියාව නෙමෙයිනේ. අපිමයි ස්විච් එක ඕෆ් කරගත්තේ. හරි. අපි තව උදාහරණයක් බලමු. බලශක්ති ගැන කිව්වනේ. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක තිබුණා. IOC එක තිබුණා. කාගෙන්ද අපි තෙල් ගත්තේ? IOC එකෙන්. මේ අයිතිය කියන එකයි සුරක්ෂිතතාවය කියන එකයි දෙකක්. ඒ දෙක තේරුම් ගන්න. මේක පුද්ගලික අංශයට දෙනවා කියලා කියන්නේ නැහැ කොහෙවත්. ඇයි අපිට ස්ටොක් එක්ස්චේන්ජ් එකට දාලා සල්ලි එක්කව කරන්න බැරි? ඒතකොට ඒක මහ ජනතාවනේ දාන්නේ. දැන් මේ ඉන්දියාව කරලා තියෙන්නේ. ඒතකොට ඉන්දියාවේ මිනිස්සුන්ට දැන් මම කියවනේ මෝඩි පටන් ගත්තේ බලශක්ති සුරක්ෂිතතාවය කියලා. එහෙනම් මෝඩි කියන්නේ බෑ මේ 151ක් ග්‍රිඩ් එක මොකටද මේ අපි තියාගෙන ඉන්නේ 100%ක් ගන්න ඕනේ. වහාම මේක ජනසතු කරන්න. එහෙම කරාද නෑ. දැන් ලංකාවේ ඇවිල්ලා ඔය සාම්පුරල ඉස්සර ගල්ලංගුරු බලාගාර ගහන දැන් සෝල එකක් ගහනවානේ. මොකක්ද ආයතනේ? NTPC. NTPC කියන්නේ National Thermal Power Corporation කියලා ඉන්දියාවේ ලොකුම ගල්ලංගුරු බලාගාර ගහපු ආයතනය. දැන් ඒක ලෝකේ බංග්ලාදේශ වලත් ගහනවා, ලංකාවෙත් ගහනවා. ඒක ගෝලීය කර්මාන්තයක් වෙලා. ඔක ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙන්නේ. NHPC National Hydro Corporation ඉන්දියාවේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙන්නේ. ඉතින් දැන් මේ ඒ විතර නෙවෙයි ඩිස්ට්‍රිබියුෂන් ඩිවිෂන් තුන තියෙනවා ස්ටොක් එක්ස්චේන්ජ් එකේ. ඉතින් ඔය මම කියන්නේ ඔය ප්‍රයිවටයිසේෂන් කියන එක බිල් එක කරලා තියෙන ගැටලුව විසඳ ගන්න බෑ. දැන් අපි වඳුර ගැන කතා කරානේ. වඳුර ප්‍රශ්නේ තියෙන්නේ කාරණා දෙකක්. එකක් තමයි හරි ඉන්වෙස්ට්මන්ට් කරලා නැහැ. දෙවැනි එක හරි ටෙක්නිකල් නොලෙජ් එක ඇතුලේ නැහැ. ඒතකොට මේක 100% ඇතුලේ තියාගත්තාම ඕකේ ඉන්නේ මේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සමිතියේ මේ ඉංජිනේරුව තමයි මේක රන් කරන්නේ. එතකොට අපි දැන් පහුගිය අවුරුදු 7 අරගෙන බලනකොට සාමාන්‍යයෙන් මාස 18ක සැරයක් බ්ලැක් අවුට් එකක් වෙනවා. වෙන රටක් පෙන්වන්න ওই විදිහට බ්ලැක් අවුට් වෙන. හරි. ඇයි ඒක වෙන්නේ? මේ තාක්ෂණය ඇතුළට එන්නේ අපිට අවශ්‍ය ටෙක්නිකල් කට්ටිය ගන්න බෑ. මොකද මේ මොනොපොලි එක ඇතුලේ තියෙනවා ඉංජිනේරු මාෆියා එක පැහැදිලිවම කියන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ තමයි ඩිසයිඩ් කරන්නේ කවුද මොකද්ද කරන්නේ කොහොමද ගන්නෙ. ඒකට මේ එම්ප්ලොයිමන්ට් මෙකැනිසම් එක පිට රටේ අපිට අවශ්‍ය තාක්ෂණික දැනුම තියෙන ලංකාවේ තාක්ෂණ දැනුම තියෙන කට්ටිය මේක ඇතුළට ගේන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒතකොට මේ විදිහට තියෙනකන් හැමදාම බ්ලැක් අවුට් තත්ත්වය තමයි ඉන්න ඕනේ. දැන් මම බ්ලැක් අවුට් එක ගැන කියන්නම්. විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඒක කලින් යුනියන් එකේ සෙක්‍රටරි මේ කිව්වා මේ ඉනර්ෂියා නැහැ කියලා. දැන් මේ විදුලි බල මණ්ඩලයේම මේ බ්ලැක් අවුට් එකට රිපෝට් එකක් දාලා තියෙනවා. ඔය රිපෝට් එකේ කොහෙවත් තියෙනවද ඉනර්ෂියා නැහැ කියලා බ්ලැක් අවුට් එකක් වුණා කියලා? නැහැ. හරි. මේකේ ප්‍රධානතම ගැටලුව තමයි අපි කියනවානේ මේ පද්ධතිය සමතුලිතතාවය තියාගන්න ඕනි කියලා. පද්ධතිය සමතුලිතතාවය තියාගන්න එදා සාමාන්‍යයෙන් අපි තියාගෙන ඉන්නේ හයිඩ්‍රෝ. හරි. විශේෂයෙන්ම එක යුනිට් එකක් තියාගෙන ඉන්නවා ෆ්‍රීකවන්සි බැලන්සින් කියලා. ඒක දවසට තිබුණේ වික්ටෝරියා යුනිට් 2 එක. ඊළඟට තව මෙගාවොට් මේගොල්ලෝ කියන්නේ 230ක
රිසර්ව් එකක් තියෙනවා පට් ගාලා උඩයට ගිහිල්ලා මොකක් හරි අඩුනොත් වැඩි වෙන්න. මේ ටික හරියට වැඩ කරේ නැහැ. මොකද මා ලොකුම හේතුව. හරි ඔක රිපෝට් එකේ වහලා තියෙන්නේ. මොකද රිපෝට් එකේ කට්ටියත් කැමති නැහැ මේ වැරද්ද පෙන්වන්න. ඔක ඇත්තම කතන්දරේ තමයි ඔය හයිඩ්‍රෝ ප්ලාන්ට්ස් වල තියෙනවා ගවර්නර් කියලා එකක්. මේ ගවර්නර්ස් ටික හරියට වැඩ කරන්නේ නැහැ ලංකාවේ කිසිම හයිඩ්‍රෝ ප්ලාන්ට් එකක. මේක CB එකේ ඇතුළේ ඉන්න අය බොහොම පැහැදිලිවම දන්නවා. කවුරුත් කියන්න කැමති නෑ මොකද කිව්වහම අහනවා මොකද උනේ කියලා. දැන් මම උදාහරණයක් කියන්නම්. පහුගිය අවුරුදු 5 ඇතුළත ඉතා විශාල ප්‍රමාණ මුදලක් දීලා ලක්ෂපාන කම්ප්ලෙක්ස් එකේ ඔක්කොම යුනිට්ස් වල ගවර්නර්ස් වැඩ කරා. අප්ග්‍රේඩ් කරා. ඒව එකක්වත් හරියට වැඩ කරන්නේ නැහැ. ඒක තමයි අපිට මේකෙම තේරුනේ. මේ කිසිම එකකට accountability එකක් නැහැ. මේ අවස්ථාවේ වෙනකොට කැලණි තිස්ස කම්බයින් සයිකල් පවර් ප්ලාන්ට් එකේ රෝටර් ඉන්ස්පෙක්ෂන් එකක් යනවා. ওই රෝටර් එකට උනේ ඕකේ කේස් එකක් ගිහිල්ලා මේ මුලින් මේ ওই රෝටර් එක රිප්ලේස් කරා. රිප්ලේස් කරන්න අවුරුදු 2ක් විතර ගිහිල්ලා ලොකු හිස්ටරි එකක් තියෙනවා. අන්තිමට මේක කැඩිලා වෙල්ඩින් කරා. කවදාවත් මේ හයි ස්පීඩ් රෝටර්ස් වෙල්ඩින් කරන්නේ නැහැ. කරන්න බෑ. මොකද ඒකේ ඩයිනමික් බැලන්ස් එක තියාගන්න බෑ. දැන් මේක ඉන්ස්පෙක්ට් කරනවා. හරි. දැන් මේ ඔය ලක්ෂ්මාන ප්ලාන්ට් එකේ සෝරි මේ කන්තිස ප්ලාන්ට් එකේ වෙච්ච ප්‍රශ්නෙට කාවද accountability ඇටියට අරගෙන තියෙන්නේ. මොකද්ද කරපු ඇක්ෂන් එක? නෑ. ඔය GT යුනිට්ස් වගේක් තියෙනවා. මම බැලුවා ඔය GT යුනිට්ස් වරණ ගෑස් ටර්බයින් 4ක් තියෙනවා. තව ලොකු එකක් තියෙනවා. ඕකෙන් එකක් දැන් අවුරුදු 3ක් තිස්සේ රූටින් මේන්ටෙනන්ස් එකකට වහලා. අවුරුදු 3ක්. අනිත් එක ගෙනි අරන්. ඒක කියන්නේ නැහැ. ඒතකොට GT7 කියන එක ලොකු එකෙත් ප්‍රශ්නයක් තියෙනවා කවුරුත් කියන්නේ නැහැ. මොකද ඔක්කොම වහගෙන ඉන්නවා. මොකද මේ සෙටප් එකේ තියෙන්නේ මේ කට්ටිය අපිව කවර් කරගෙන යනවා. ඉතින් ඒව ඔක්කොටම අපි කියවනවා. මෙතන මේ තියෙන මේ ආයතනය දැන් දුවන විදිහට කිසිම accountability එකක් හදන්න බෑ අපිට. දැන් මම කියවනේ පහුගිය අවුරුදු 7 සාමාන්‍යයෙන් මාස 18කට සැරයක් බ්ලැක් අවුට් උනායි කියලා. කොහොමද කරපු දේවල්? දැන් පහුගිය බ්ලැක් අවුට් රිපෝට් එකේ පහුගිය බ්ලැක් අවුට් රිපෝට්ස් වල රෙකමෙන්ඩේෂන්ස් තියෙනවානේ. PUCS වලින් කරා, ටෙක්නිකල් කමිටිස් කරා. ඔය කීයෙන් කීයක් ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවද? නෑ. දැන් මම දැක්කා ඔය ගීතා කොමිසමට නීතිමය බලතල නැද්ද ක්‍රියාමාර්ගයක් ගන්න? දැන් මේ ඒගොල්ලෝ සැරේ ඉන්නේ අර ටැරිෆ් එක මේ කන්ට්‍රෝල් කරන්න පමණයි. ඔබ කියන එක සම්පූර්ණයෙන්ම හරි. මේ පිළිබඳව accountability එකක් නෑ. ඕකට මම කාරණා දෙකක් කියන්නම්. හරිද? එකක් තමයි ඔය මොනොපොලි එකක් දැන් මෙහෙම දෙයක් කියමුකෝ. දැන් ලංකාවේ ට්‍රැෆික් එක ගමුකෝ. ට්‍රැෆික් වයලේෂන් වෙනවනේ. ඇයි නවත්තන්නේ නැත්තේ? පොලිසිය ඕනේ තරම් ඉන්නවා. ට්‍රැෆික් පොලිසිය ඉන්නවා. නවතින්නේ නැහැ. මොකද විශේෂයෙන්ම මොනොපොලි යටතේ සබ්ජෙක්ට් එකක් වුණාම විශේෂයෙන් ගවර්න්මන්ට් ඕන් මොනොපොලි එකක් වුණාම මුලින්ම තියෙනවා මේ ආණ්ඩුවට ඇත්තටම ඕනේද මේ ප්‍රශ්නේ විසඳන්න කියන ගැටලුව. හරි. මේ අපි දන්නවා මේ ටැරිෆ් පිළිබඳ නෙමේ හැම දෙයක් පිළිබඳවම මහජන උපයෝගිතා කමිසම පොසිෂන් එකක් ගත්තාම ඒකට මුලින්ම විරුද්ධ වෙන්නේ අමාත්‍යාංශ කට්ටිය. දැන් ටැරිෆ් එකටත් එහෙමයි. හරි. ඒ කියන්නේ නියාමනය කරන තැනට හරියට නියාමනය කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේගොල්ලන්ට බැලලා වැඩකුත් නැහැ. හරි. මොකද රෙකමෙන්ඩේෂන් කරපන්. ඒකින්ද තමයි මේ කොටස් වලට කඩනකොට නියාමනය පහසු වෙනවා. වහගන්න බෑ. හැබැයි මේ අලුත්තෙන් ඇමෙන්ඩ්මන්ට් එකකින් ඍජු බලතල ලබා දෙනව නේද ටැරිෆ් එක මොකක් හරි කරන්න මුදල් අමාත්‍යාංශයට. මුදල් අන්න ඔයලම ප්‍රශ්නේ. දැන් ඒකත් වරද්දලා තියෙන්නේ. ඔතන තව එකක් ඉන්නේ ලංකාවේ සම්ප්‍රදාය මුදල් ඇමති තමයි ජනාධිපති. එතකොට ජනාධිපතිගේ අත්තට තමයි බලතලෙ එන්නේ. අනිවාර්යයෙන්ම. දැන් ඒ ක්‍රමයෙන් දැන් අපිට මෙච්චර කල් උනේ දැන් විදුලි බල මණ්ඩලේ ගොඩාක් පාඩු ලැබුණා අවුරුදු ගාණක්. ඇයි ඒ? විදුලි බල මණ්ඩලයට 2014න් පස්සේ 2023 වෙනකන් හිටපු කිසිම රජයක් අවසර දුන්නේ නැහැ ටැරිෆ් එකක් ඉල්ලන්න.
හරි ටැරිෆ් එකක් ඉල්ලන්නම් ක්‍රමවේද හැටියට ඒගොල්ලෝ ගිහලා මහජන උපුත්තා කමිෂන්ට කියන්න ඕනේ මෙච්චර දෙන්න. හරි හැබැයි හැම අවුරුද්දෙම ආණ්ඩුවෙන් සල්ලි දුන්නා. ඒව තමයි මේ අපිට ණය හැටියට පස්සේ ආවේ. හරි. එතකොට ඒ ක්‍රමය තිබුණේ මේ දැන් අලුත් 2024 පාස් වුණ පනතේ තියෙනවා මේක කරන්න ඕනේ විදුලි බල මණ්ඩලය ඊට පස්සේ මහජන උපයෝගිතාට කොමිසමට කියලා තියෙනවා මේගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක ඕගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එකක්. හරි. නමුත් එහෙම කරලා මේ අය ක්‍රමය හදන්න මුදල් අමාත්‍යාංශය අනුමැතිය දුන්නයි කියන්නේ මුලින්ම මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනභාවය තනියම නැති කරලා තියෙනවා. දෙවැනි එක එතනින් කරලා දෙනවා ලංකාවේ ඉතින් සාමාන්‍යයෙන් කවුරුත් කැමති නෑනේ විදුලි බල ඉහළ යන්න. හරි. ඒ කියන්නේ ඡන්දයක් ලඟ වුණ ගමන් කෙලින්ම බුලට් එක හම්බ වෙනවා. ඉතින් මේක ලොං ටර්ම් ඒ කියන්නේ අනාගතයට යන එකට සාධාරණ නෑ. ඉතින් ඒක ලොකු වැරදි වැඩක්. ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කියන්නේ ලීස්ට් කොස්ට් අවම පිරිවැය දැන් ඩිස්පැච් කියලා එකක් තියෙනවා විදුලි බල මණ්ඩලයේ. ඒ කියන්නේ දැන් අපි හෙට එක අවස්ථාවල මොන බලාගාරවලින්ද විදුලිය එන්නේ කියන එක විදුලි බල මණ්ඩලය කියන්න ඕනේ මහජන උපයෝගිතා කොමිසමට කලින්. ඊට පස්සේ හැම බලාගාරෙම කියන්න ඕනේ හරි 12 ඉඳන් 12 මාට ඔයා මෙච්චර ජන්‍ය කරන්න. අනිත් එක්කෙනා මෙච්චර ජන්‍ය කරන්න. ඒ විදිහට පැය 24ම මිනිත්තු 15 බ්ලොක් වලින් කියනවා කවුද ජන්‍ය කරන්න ඕනේ කියලා. මේකේ ප්‍රතිපත්තියක් තියෙනවා අවම පිරිවැය හැටියට තමයි මේක කරන්න ඕනේ. එතකොට මේ අවම පිරිවැය කියන වචන දෙක ගලවලා තිනවා මේ අලුතෙන් ඉදිරිපත් කරපු සංශෝධනයේ. මොනම් පිරිවැයක් යටතේ පුළුවන්. ඒකෙන් වෙන්නේ මේකේ පසු විපරමක් කරන්න බෑ මහජන උපයෝගිතා කොමිසමට හරි කාට හරි. මොකද අවම පිරිවැය තිබුණාම ඊට පස්සේ බලන්න පුළුවන් ඊළඟ දවසේ ගිහලා ඔයගොල්ලෝ අවම පිරිවැයට කරාද කියලා. මේක ඇත්තටම විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ ලොකු වැරද්දක් තියෙනවා. දැන් අපි මේ ගෙවන ගාන බලුවම දැන් ඒගොල්ලෝ මෙහෙම දෙනවා හෙට මේ විදිහට ජන්‍ය කරන්න ඕනේ කියලා. විදුලි බල මණ්ඩලය ඇතුළත තාම ක්‍රමවේදයක් නැහැ. ඊළඟ දවසේ බලන්න දැන් මම දුන්න මේ විදිහට ජන්‍ය කරන්න මේ විදිහට මේගොල්ලෝ ජන්‍ය කරාද නැද්ද කියලා. කවුරුත් බලන්නේ නැහැ. ඒතකොට බලන්නේ නැද්ද නැත්නම් එහෙම ක්‍රමවේදයක් නැද්ද? බලන්න ක්‍රමවේදයක් නැහැ. දැන් ක්‍රම බලන්න පුළුවන් හරි ලේසි. හරි අපිටත් පුළුවන් දැන් ඔය PUCSL එකෙන් ගිහලා ඩොකියුමන්ට් එක ඉල්ලගෙන බලන්න. දැන් මම ඕක අධ්‍යයනය කරලා තියෙනවා. මම දැකලා තියෙනවා සෑහෙන වෙනස්කම්. හරි නමුත් මේ වෙනස්කම් දැන් හොඳම වැඩ කියන්නේ මේ ඩිස්පැච් කියන එක තමයි දවසේ විදුලිය මිලදී ගැනීම. එතකොට ඒකේ සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකේ ඉන්න ඉදා ඩියුටි ඉන්ජිනියර්ට පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් උනායි කියලා වෙනස් කරන්න. එයාට ඔතොරිටි එකක් තියෙනවා. කිසිම කෙනෙක් බලන්නේ මෙයා මේ වෙනස් කරේ හරි විදිහටද? මේකේ ජස්ටිෆිකේෂන් එකක් තියනවාද? මේකෙන් මොකද්ද අපිට උන්න ලාභය හෝ පාඩුව? කවුරුත් දන්නේ නැහැ. දැන් මේ ක්‍රමය දැන් මේ පහුගිය මේ විදුලි බල මණ්ඩලයේ ෆයිනෑන්ෂල් ඔඩිට් එකක් තියෙනවා ජීවිතේට ඩිස්පැච් ඔඩිට් එකක් කරලා නැහැ. හරි. දැන් අපි කිව්වනේ විදුලි බල මණ්ඩලයේ ගිය අවුරුද්දේ ආදායම බිලියන 540යි කියලා. ඕකෙන් බිලියන 400ක් විතර මේ ඩිස්පැච් එකේ තියෙන්නේ. ඒ කියන්නේ බිලියන 400ක් ගත්ත ක්‍රමවේදය හරියට කෙරුණාද නැද්ද කියලා තාම කවුරුත් හොයලා නැත මේ මුළු ආයතනයේම හිස්ටරි එක ඇතුලේ. දැන් මේ කැලල දැම්මට පස්සේ ඉදිරියට හොයන්නත් බෑ. හරි සැපයි. හුඟක් හොඳයි. ඒ කියන්නේ අර කරපු වැරද්ද දැන් නීතිමය තත්ත්වයකට ඕනි විදිහට කරලා උත්තරයක් දෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. තවත් ඉතින් චෝදනා කවුරු හරි ඒකට චෝදනාවලට මේ කවුන්ට මේ එහෙම එහෙම එකක් නෑ කියලා කියන්න ඔබට හැකියාව මේ අපේ නිදහස් අවකාශය ලබා දීලා තිනවා. මම දැන් අපි පැයකට අධික කාලයක් සාකච්ඡාවේ නිරත වුණා. තවත් ගොඩාක් ඒ කියන්නේ මේක වැඩසටහන් දෙකක් තුනක් අපිට කරන්න පුළුවන්. නමුත් දැන් අපි මේ වැඩසටහනේ අවසන් කොටසට වගේ පැමිණෙන නිසා දැන් අපි මේ කතා කරේ මේ පැය පුරාම ප්‍රශ්නනේ. විදුලි බල මණ්ඩලයේ කිව්වත් ප්‍රශ්න. එදා සිට ප්‍රශ්න. කොහොමද මේවලට විසඳුමක් නැද්ද? ඇත්තටම පාරිභෝගිකයෙක් පැත්තෙන් හිතලා සාමාන්‍ය පුරවැසියෙක් පැත්තෙන් හිතලා අපිට මොන වගේ විසඳුමක්ද ඇත්තටම දෙන්න උපයෝගීතා කොමිසමෙන් දෙන්නෙත් නැත්තම් රජය විසින් ඒක ලබා දෙන්නෙත් නැත්තම් අපි
මොන වගේ විසදුමක් කරන්නද මොන වගේ විසදුමක් අඩුම තරම මේක බලාගෙන ඉඳලා මෙහෙමවත් එකක් අපි නිකං කරලා බලමු දෝ කියලා හිතන දෙයක් දැන් ඔබතුමා කිව්වා මේ අනිල් ජයන්ත ඇමතිතුමත් එක්කත් කතා කර කියලා මම කතා කරන්න නෑ නවදන්ගේ තුමා අය ක්‍රමය ගැන කියපු දේ හරිටම හරි මම ඊට කලින් දේශපාලක්ඥයෙක් මේක හරියට අවබෝධ කරගෙන එක්ස්පලේන් කරලා තියෙනවා තාම හලන එක තම එතුමට ඇත්තටම කියන්න ඕනේ හරියට අවබෝධ කරලා කියපු එක හරි කියලා ඇත්තටම මේකේ ඔය මේ 10%ද 10%ද කියන එක කෙටිකාලන ප්‍රශ්නයක් රයිට් අපිට අවශ්‍ය වෙන්නේ සප්ලයිසිකට කියන්නේ විදුලිය සම්භවීම සුරක්ෂිත වෙන්න ඕනේ එකක් දෙවනි එක ඒක අඩු වියදමෙන් වෙන්න ඕනේ ඒක දෙවනි එක තුන්වෙනි එක බලශක්ති සුරක්ෂිතාවට යන්න ඕනේ ඔය තුන තමයි ඇත්තටම මට පේන්නේ මේ ගමනේ දැක්ම එතකොට මේක ලොකුම ප්‍රමාණයක් තමයි පුනර්ජනනීය බලශක්තිය මොකද අපිට තෙල් ගෑස් නැ තියෙනවා කියලා කියනවා තෙල් කියලා කියනවා ඒක එනකන් නෑ හරි 80 දශකේ ඉඳන් කියනවනේ නමුත් මේක අපි දැන් දන්නවා කොස්ට් එක වශයෙන් අඩුයි මේ විදිහට තමයි යන්න ඕනේ එතකොට පහුගිය අවුරුද්දේ සම්මත වුණු විදුලි බල පනත ඇත්තටම මෙමයි පනතක් කියන්නේ ඔක මේ දේශපාලනමය ක්‍රියාවලියක් නේතකොට ජීවිතයට 100%ක් හොඳ පනතක් එන්නේ නැහැ. නමුත් මේ 2024 පනතේ සෑහෙන ඉදිරි දැක්මක් තියෙනවා කියලා කියන්න මගේ දැනුම හැටියට නම් මම කියනවා. එතකොට ඒකේ තිබුණු ප්‍රධානම කොටස් ගොඩක් කිහිපයක් ගොඩක් නෙමෙයි කිහිපයක් පිටිපස්සට යන එක ගැන බොහොම කනගාටුයි අලුත් ඇමෙන්ඩ්මන්ට්ස් එක්ක අලුත් ඇමෙන්ඩ්මන්ට්ස් එක්ක ඒකින්ද මොකද ඒකෙන් අපි කරේ අවුරුදු 5-10ක් ඇතුළත ඉස්සරහට ගෙනියන්න ඕනි ප්‍රතිසංස්කරණය කරන එක මේක විදුලි බල මණ්ඩලයේ කෑලි කඩනවා නෙමෙයි ඉදිරිය දැකලා කරන්න ඕනි ප්‍රතිසංස්කරණය මොකද උදාහරණයක් හැටියට අපි යන්න හදන්නේ හෝල්සේල් එනර්ජි මාකට් එකකට රීටේල් එනර්ජි මාකට් එකකට හරි එතකොට ඒක යනකොට මේ වගේ මොනොපොලි එකක් තියාගෙන යන්න බෑ ඒක තමයි මේක හරියට කොටස් වලට කඩන එක ඊටම වැදගත් වෙන්නේ කොටස් වලට කඩන එකට වැදගත් වෙන්නේ ඊළඟට නියාමනයට පහසුයි හරි දැන් ඩිස්ට්‍රිබියුෂන් කට්ටිය ටික ඔක්කොම කුට්ටිය ගැහුනහම නියාමනය කරන්න බෑ ඒකනේ දැන් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියන්නේ ඉස්සර අපිට CB එකක් තිබුණා දැන් CB 4ක් තියෙනවා මේ අලුත් amendment එක ඇතුලේ හරි කෑලි 13කට ගැඩුනහම එකක් නෙමෙයි ඉතින් ඒක එක ගැටලුවක් එතකොට මම කියන්නේ අපිට තිබුණු chance එක පොඩ්ඩක් අවුල් වුණා ඒක කලින් තිබුණ තැනට යන්න පුළුවන් නම් හුඟක් හොඳයි ඉස්සරහට ඇත්තටම ලෝකයේ ප්‍රවණතාවයත් අපේ යා යුතු ප්‍රවණතාවයත් පුනර්ජනනීය බලශක්ති මේ ක්‍රමයෙන් විතරයි අපිට බලශක්ති සුරක්ෂිතතාවය ඇති කර ගන්නත් පුළුවන් අඩු වියදමකට තියා ගන්නත් පුළුවන් මම හේතුව දෙන්න මම මේ මාතංශය එහෙම කතා කරනකොට මට තියෙන එක ගැටලුවක් තමයි මේගොල්ලන්ට තේරෙන්නේ ඩොලර් ටැරිෆ් එකකුයි රුපී ටැරිෆ් එකකුයි වෙනස හරි සමහරවිට සිම්බල් එක වෙනස් කියලා හිතනවද දන්නේ දැන් මම දැක්ක විදුලි බල මණ්ඩල කට්ටියත් ඉතින් Facebook එකේ පෝස්ට් දානවා අපිට සුළං බලය හම්බ වෙනවා රුපියල් 14ටද කොහෙද රුපියල් ඔව් අපිට 14 නෙමෙයි මේ 4.65යි ඇමරිකන් සත හරි එතකොට අපි හිස්ටොරිකලි බැලුවොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ඇති රුපියල ප්‍රමාණය වෙනවා 104ක් අවුරුද්දක හරි එතකොට ඔය රුපියල් 14 රුපියල් 35න් විතර තමයි ඉවර වෙන්නේ. නමුත් ඔය කුඩා බලාගාර අපි හැමදාම ගන්න රුපියල් වලින්. එතකොට ඒක රුපියල් වලින් තියෙනවා. ඉතින් ඒක තමයි පුනර්ජනනීය බලශක්තිය වුණත් ගන්න ක්‍රමය අනුව තමයි අපේ ප්‍රයිස් එක ඩිටර්මයින් වෙන්නේ. එතකොට මේ විදුලි බල මණ්ඩලයේ තියෙන එක ගැටලුවක් තමයි මේ ඩොලර් ටැරිෆ් රුපී ටැරිෆ් අතර වෙනස තේරෙන්නේ නැති එක ලොන්ග් ටර්ම්. අපිට ඉස්සරහට යන්න මං හිතන්නේ මේ ප්‍රතිසංස්කරණය කරලා ඒ හරහා අපිට කරන්න ඕනේ
වැඩ කිහිපයක් කරන්න ඕනේ. හරි එකක් තමයි මේ ජනන සැලැස්ම මම ඉස්සලත් කිව්ව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක මීට වැඩිය තාක්ෂණික සහ ආර්ථික වශයෙන් හොඳ හරි වියදම් දාලා හරි සැලැස්මක් හදන්න ඕනේ. හැමදාම හදන සැලැස්ම කරගන්නත් බෑ. ඒ කරොත් ගානත් වැඩි ඒ විදිහට යන්න බෑ. එතකොට මේකේ අලුත් ක්‍රමවේදයක් හදනවා මේ සැලැස්ම හදන එක. ඉතින් ඒක හොඳයි. ඊළඟට ඔය හරියට මාකට් එක කියන්නේ වෙළඳපොළ ඉදිරිපත් කරා නම් එතකොට මේ වංගු දාලා ඔක කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. මාකට් එක ඉදිරිපත් ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු. හරි දැනට අපේ විදුලි බල අපි ගන්නේ හැම තැනම ජනනය කරන එක්කිනත් එක්ක අපි තියෙනවා අවුරුදු 20ක මේ කොන්තරාත්තුවක්. ඒ කියන්නේ සෝල වේවා තෙල් වේවා ඔක්කොගෙම තියෙනවා. ඔක්කොම. හරි එතකොට ඒ ගානට ගන්න ඕනේ. එතකොට විදුලි බල මණ්ඩලය මම ඉස්සෙල්ලා කිව්වා ඔය ටෙන්ඩර් දාන්නේ ඒ විදිහට දාලා මාකට් එක බ්ලොක් කරගෙන ඉන්නවා. ඊට පස්සේ මම කිව්වා අර මේ ඉස්සරහ හෙට කොහොමද කරන්න කියන එක එහෙම ගන්න. ඒක සෙට් කරලා කරන්න. හරි එතන accountability එකකුත් නැහැ. එතකොට මාකට් එක හැදුවාම කලින් ඒගොල්ලෝ කියනවා හරි කලින් දැස අපිට බිඩ් කරන්න. උදේ 12ට කීයද? කවුද දෙන්නේ? එතකොට ඔයා කියනවා මම දෙනවා මෙගාවොට් 100ක් මේ ගානට. තව එක්කෙනෙක් කියනවා මෙගාවොට් 50ක් මම දෙනවා මේ ගානට. ඒකට ඒක අපි හදනවා අඩුම ගානේ ඉඳන් මේකට. එතකොට ඒකෙන් කරන්නේ අලුත් එක්කෙනෙක්ට ඇවිල්ලා කියන්න පුළුවන් මම ඔයගොල්ලෝ ඔක්කොටම වඩා අඩු ගානක් දෙනවා. හරි එතකොට ඒක CB එකට බ්ලොක් කරන්න බෑ. හරි ඉතින් ලෝකේ හුඟක් රටවල් වල මාකට් එක තියෙනවා. එතකොට ඔය දැන් අපි කරන්නේ inefficient plant තියාගෙන ඒවල සල්ලි ගෙව ඉන්නවා. මම උදාහරණයක් දෙන්නම්. ලංකාවේ දැන් තෙල් වලින් පාවිච්චි කරන CB එකට පිට බලාගාර දෙකයි තියෙන්නේ. තුන්වෙනි එකට අස්සංකරා මේ සහස්දනම කියලා. ඒ තුනම ඔය ලංකා ට්‍රාන්ස්ෆෝමර් CB එකටත් ගොඩක් සම්බන්ධ ආයතනයක් තමයි කරන්නේ. එතකොට මේ තුනම ආවහම ඒක ඩීසල්ද ඩීසල් ද්විත්ව ෆුවල් කියන්නේ ගෑස් සහ ඩීසල්. ඉතින් ගෑස් නැහැනේ. ඒක ඩීසල්. ඒකකයක් 72යි. එතකොට මේ අලුත් බලාගාරයට අපි ගෙවනවා බිලියන 15ක් අවුරුද්දකට. බලාගාරේ තියාගන්න. ජනරේටර් නෙමෙයි. ජනරේටර් නෙමෙයි. බලාගාරේ තියාගෙන ඉන්නවට. එතකොට දැන් සෝබාදනම කියලා තව එකක් තියෙනවනේ මේ දවස්වල තියෙන එක. ඒකට තව බිලියන 15යි. ඒක වෙස්ට් කෝස්ට් කියලා එකක් තියෙනවනේ. කලින් එක. ඒකට බිලියන 15. ඒ කියන්නේ බිලියන 45ක අවුරුද්ද ගෙවනවා මේ ප්ලාන් තුනම තියාගෙන ඉන්නවට. ගිය අවුරුද්ද ආදායම කීයද? බිලියන 540. කියන්නේ 108ක් මේගොල්ලන්ගේ ප්ලාන් තුනට නිකන් තියාගෙන ඉන්නවට දෙනවා. හරි. එතකොට මේ වගේ inefficiencies ඔකට කියන්නේ inefficiencies ගැලවිලා යනවා මාකට් එකේදී. හරි. ඒක බේම වෙන්නේ නැහැ. මොකද ඔය කොන්ට්‍රැක්ට්ස් ඔක්කොම රීනෙගෝෂিয়েට් වෙන්න ඕනේ. කොන්ට්‍රැක්ට් ෆොර් ඩිෆරන්ස් කියලා තියෙනවා. මොකද කවුරුත් කැමති නැහැ තමන්ගේ තියෙන ලාභය අඩු කරගන්න. ඒ කියන්නේ මේක ෂෝට් ටර්ම් ෆික්ස් එකක් නෙමෙයි. මේක ලොන්ග් ටර්ම් ෆික්ස් එකක්. හරි. මොකද මේ තියෙන ගැටලු අපිට කෙටි කාලිනව වැඩි ලොකු විසඳුමක් දෙන්න බෑ. නමුත් ඒක තමයි ඔය මාකට් එකට යනකොට කියන්නේ. එතකොට අලුත් ප්ලේයර්ස්ලට ඇවිල්ලා අලුත් තාක්ෂණය ගෙනල්ලා මේවා වෙනුවෙන් අලුත් තාක්ෂණය අඩු වේදමට දෙන්න පුළුවන් මහජනතාවට. ඕක තමයි මාකට්. දැන් හුඟක් රටවල් වෙන උදාහරණයකට ඉන්දියාවෙත් තියෙනවා දැන් මාකට් එකක්. ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ හැමතැනම තියෙනවා. ඒ මාකට් එක තියෙනකොට මේ තාක්ෂණය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. හරි. දැන් අපේ තියෙන පරණ පවර් ප්ලාන්ට් ඔහොමම තියාගෙන ඉන්නවා. මොකද වෙන ඒවා එන්නේ නැති හින්දා. ඒතකොට ඒ වෙනස්කමෙන් ඉන්දියා පවර් ග්‍රිඩ් එකත් එක්ක එකතු වෙන්නත් පොඩි මැලිකමක් දක්වන්නේ මේ හේතු නිසා වෙන්න බැරි. අපිට දැන් ඇත්තටම මෙහෙම ගැටලුවක් තියෙනවනේ. දැන් අපි දන්නවා ඊට දවස්වල අපි සෝලා කපනවා. සනී සන්ඩේස් ඉවරයි. ඔව්. ඒයි අපි දෙන්නේ නැත්තේ ඔක ඉන්දියාවට. හරි. අපිට ඩීසල් බලාගාර ටික ඔක්කොම වහන්න පුළුවන් ඉන්දියාව ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්න පුළුවන්. අපි ලොකුම ප්‍රශ්නේ ඩීසල් බලාගාර රුපියල් 70ට එහා. හරි. ඉතින් නමුත් මේක හරියට ස්ටඩි කරන්න ඕනේ. දැන් මම තව එකක් කියන්නම්.
ඉන්දියාව ජෙනරේෂන් ප්ලෑන් එක බැලුවොත් එහෙම දකුණු ඉන්දියාවේ එනර්ජි ඩිෆිසිට් එකක් තියෙනවා තව අවුරුදු 10ක් වෙනකන් ට්‍රාන්ස්මිෂන් ලයින් ගහනකම්. අපිට පුළුවන් ඇත්තටම සූර්ය බලය දියුණු කරලා දකුණු ඉන්දියාවට කනෙක්ට් කරන්න ඊට කලින්. මොකද කිලෝමීටර් 22ක ග්‍රිඩ් එකක් ගහන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ඔපචුනිටිස් තියෙනවා. ඊළඟට අපි ඔතන කතා කරනවා ඒෂියන් ග්‍රිඩ් කියලා එකක්. ඒෂියන් සුපර් ග්‍රිඩ් කියලා එකක්. ඒ කියන්නේ මේ රටවල් අතර විදුලි බලය මාකට් එකක් හදන්න රටවල් අතර. දැන් උදාහරණයක් හැටියට නේපාලේ තියෙන විදුලි බලය දැන් බංග්ලාදේශ වල ගන්නවා. දැන් බංග්ලාදේශ වල තියෙන ගැටලුව තමයි ඒගොල්ලන්ට පුනර්ජනනීය බල ශක්තිය අපි වගේ හැකියාවක් නැහැ හදන්න. එතකොට ඒගොල්ලන්ට කාබන් අඩු කරන්න ඕනේ නම් මොකද ඒගොල්ලෝ ඇඟලුම් කරන රටක් ඒගොල්ලෝ එක්ක නේපාලෙන් ගන්න ඕනේ එක්ක ඉන්දියාවෙන් ගන්න ඕනේ එක්ක ලංකාවෙන් ගන්න ඕනේ. එතකොට කනෙක්ට් කරාම ඉන්දියාවට දෙන එකක් නෙමෙයි. අපි ඉන්දියාවත් එක්ක යුද්ධයකට ගියොත් ඕක නවතිනවා. ඇත්ත. හරි ඉතින් හැම රටකම තියෙනවා. ඉතින් නමුත් එතනින් එහාට කමර්ෂල් කොන්ට්‍රැක්ට්ස් වලට මේක බලපාන්නේ නැහැ කියන එක තමයි මම හිතන්නේ. ඒ පිළිබඳව ඒක හරියට අධ්‍යයනය කරලා ඒක කරත හැකියි. නමුත් මේ බිල්ලෝමවලා ඒකේ තියෙන ඔපචුනිටිස් නැති කරගන්න එක මං හිතන්නේ ලොකු මෝඩ වැඩක්. හරි දැන් ඔය ඔච්චර කිව්වට ඔය ඉන්දියාවත් එක්ක කනෙක්ට් කරන එක දැන් අවුරුදු 15ක් තිස්සේ විදුලි බල මණ්ඩලය කතා කරනවා. කතා කරලා පැත්තකට තියෙනවා. කතා කරලා පැත්තකට තියෙනවා. මං හිතන්නේ ඒක තේරුමක් නැහැ. හුඟක් මේ ක්ෂේත්‍රයේ තියෙන ඔපචුනිටිස් අපි නැති කරගන්නේ අපි බොහොම පටු විදිහට හිතන හින්දා මේ ප්‍රශ්නය පිළිබඳව. ඉතින් මම හිතන්නේ මේ විදිහට යන්නේක වැරදි. බල ශක්ති සුරක්ෂිතතාවය කරගන්න නම් අපි ඇත්තටම ඉතා සීග්‍රයෙන් ෆොසිල් ඉන්ධන වලින් එළියට යන්න ඕනේ. ඒක දැන් අනික් රටවල් වල තන උදාහරණයක් හැටියට විදුලි වාහන. හරි දැන් ඇත්තටම ලෝකෙ ලොකුවටම දියුණු වෙන ඒරියා එකක්. ඒකෙන් තෙල් වලට තියෙන අපේ ගැතිකම නැති වෙනවා. එතකොට ඒකත් අපි දෙන්නේ විදුලි බලයෙන්. ඒකෙන්ද ඒකත් පුනර්ජනනීය බල ශක්තිය කරලා අපේ පුනර්ජනනීය බල ශක්තිය වලට කරන්න පුළුවන්. අපිට තියෙන ලොකුම වැරද්ද තමයි මම හිතන්නේ මෙච්චර පුනර්ජනනීය බල ශක්තිය තියාගෙන උඩ බලාගෙන ඉන්න වෙන රටක් තියෙනවද කියලා. ඉතින් ඒකට වැරදි වෙලා තියෙන්නේ මේ විදුලි බල මණ්ඩලය නම් ඇත්තටම මේකට සෑහෙන පසුගාමී. නමුත් මේ රජය තමයි පුනර්ජනනීය බල ශක්තිය ගන්න ක්‍රමවේදයන් අඩු කරලා ඒක ඕපන්ලි ඩිස්කරේජ් කරන රජය මම දැකපු පහුගිය අවුරුදු 10 ඇතුළත. මම හිතනවා ඒ ආකල්පය පුළුවන් තරම් ඉක්මනට වෙනස් කරගත්තොත් අපිට ඉදිරියට හොඳයි කියලා. මොකද තාක්ෂණයයි ඒ පිළිබඳ තියෙන කොස්ට් එකයි ඇත්තටම සෑහෙන අඩු වෙලා තියෙන්නේ ගෝලීය වශයෙන්. ඒක තව දුරටත් අඩු වෙගෙන යනවා. ඉතින් එහෙම තියාගෙන තව දුරටත් ෆොසිල් ඉන්ධන වලින් අපිට නැති ෆොසිල් ඉන්ධන වලට එල්ලිලා ඉන්න එක නැතුව මේ අපේ ගමන් මාර්ගයේ හරි පැත්තට හරව ගන්න පුළුවන් නම් බල ශක්ති සුරක්ෂිතතාවය නෙමෙයි බල ශක්තිය ඇත්තටම එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකක් හැටියට ඩෙවලොප් කරන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ දැක්මක් හැටියට අපි ඉස්සරහට යන්න ඕනේ. ඔක ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන එකත් හොඳ නැහැ. මොකද මේක රටේ අනාගතය ආණ්ඩුවේ අනාගතය නෙමෙයි. අපි විශාල කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරා. ඔබතුමාට තවත් මොනවා හරි අපිට කතා කරන්න මග ඇවිච්ච කරුණු මොකුත් තියෙනවද නිකන් මතකයට එනවද? මෙන්න මේක කිව්වනම් හොඳයි කියලා. ඔව් මම එක දෙයක් කියන්න දෙන්නේ අර පැහැදිලිවම කියන්න ඕනේ මේ සූර්ය සුළං බල ශක්ති වලට දැන් මේ ආණ්ඩුව ඉස්සරහට කරගෙන යන ක්‍රමවේදය ගැන සම්පූර්ණ විරුද්ධත්වය පළ කරන්න ඕනේ. දැන් අපිට තියෙන ගැටලුව මේකයි අපි මේවා ගැන කතා කරාට මේවා ඇත්තටම පද්ධතියට ගන්න ක්‍රම ගැන හරියට කතා කරලා නැහැ. ලංකාවේ ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ටෙන්ඩර් දාන එක. දෙවෙනි එක ඔය ෆීඩින් ටැරිෆ් කියලා කියන්නේ මෙගාවොට් 10කට අඩු ප්‍රමාණයක් ස්ටෑන්ඩඩ් ටැරිෆ් එකකට ගන්න පුළුවන්. ටෙන්ඩර් ගැන මට කියන්න තියෙන්නේ අපි ඉඳලා හිටට ටෙන්ඩර් එකක් දානවා. හරි ඒක ඒ දාන ටෙන්ඩර් එකත් නඩු යනවා. දැන් උදාහරණයක් හැටියට මෙගාවොට් 100ක සියඹල ආණ්ඩුවේ සූර්ය බලාගාරය දැන් 2000 මම හිතන්නේ අවුරුදු 5ක් තිස්සේ මේක කරගන්න හදනවා ටෙන්ඩර් එක දාලා දැන් නඩු ගිහලා. හරි ඒ නඩු ගිහලා තියෙන්නේ ප්‍රොකියුමන්ට් ප්‍රශ්නයක් පිළිබඳව.
ඉස්සර මට බලශක්ති අමාත්‍යංශ ලේකම් කෙනෙක් කිව්වා මේ පැබ් එකට ගිහිල්ලා කියන්නේ procurement appeal board එකට ගිහිල්ලා නඩු යන්නේ නැතුව ලොකු කොන්ට්‍රැක්ට් එකක් කවදාවත් CB එකට දෙන්න බෑ කියලා. ඉතින් ටෙන්ඩර් එන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙන ලොකුම සූර්ය බලාගාරය මෙගාවොට් 20යි. හරි ඉන්දියාවේ ගහනවා ගිගාවොට් එකේ. කස දන්න ඒ කියන්නේ ඇයි ළඟටවත් එන්නේ ළඟට එන්නේ නැහැ. ඇයි ඒක වෙලා තියෙන්නේ? ඇයි මොකද මන්දගාමි දැන් මේ 165ක් ටෙන්ඩර් කරනවා. 100 මෙගාවොට් 165ක් සබ්ස්ටේෂන් 18ක. ඒ කියන්නේ එකක් 10ටත් අඩුයි. ඉතින් මේ ක්‍රමවේදය සාර්ථක නෑ. දෙවෙනි වැඩේ තියෙන්නේ එතකොට මෙච්චර කල් හැදුනේ අර මෙගාවොට් 10ට අඩු බලාගාර විශේෂයෙන්ම ඔක්කොම කුඩා ජල විදුලි බලාගාර ඔය දැව වලින් දුවන බලාගාර සහ හුඟක් සුළං බලාගාර ওই ක්‍රමවේදයෙන් ආවේ. දැන් ඒගොල්ලන්ට මේ කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා මේ ඒගොල්ලන්ට දෙන මුදල සෑහෙන අඩු කරන්න. ඒ කියන්නේ අපිට ඕනෙම ප්‍රොජෙක්ට් එකක් කරන එක්කෙනෙක් මේ චැරිටි නෙමෙයි ඒගොල්ලන්ට ඒ වියදමට හොඳ රිටර්න් එකක් හම්බ වෙන්න ඕනේ. මේක අයින් කළා තමයි මේක දාලා තියෙන්නේ. ඉතින් මේක එක පැත්තකින් ටෙන්ඩර් දාන්නේ නැහැ. එක පැත්තකින් දෙන ගානත් අඩුයි ඔය දෙකෙන්ම කරනවා. ඊළඟට ඔය මේ ෆීඩින් ටැරිෆ් එකේ කරන ක්‍රමවේදයට දීලා තිනවා තව පොඩි වංගුවක්. ඒ වංගුව තමයි දැන් ටෙන්ඩර් එකක් බැලුවොත් මේ විශේෂයෙන් ඔය මං කිව්වා 100 මෙගාවොට් ටෙන්ඩර් එක. දැන් අපි දන්නවා සූර්ය බලය මේගොල්ලෝ කපනවා පෝයට කපනවා වෙසක් වලට කපනවා අවුරුද්දට කපනවා. එතකොට ඒ කපනවා වෙන රටක කොහොම කපනවා නම් ඒකට ගෙවනවා. අපි ගෙවන්නෙත් නැහැ. හරි මේ කරන්නේ කියන්නෙත් නෑ කියන්නෙත් නැහැ ගෙවන්නෙත් නැහැ මේක කෙලින්ම තග දාලා කරන්නේ. හරි මේ ඉන්ඩස්ට්‍රි එකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ ක්‍රමවේදයක් නෙමෙයි. දැන් ඔය මේ මන්නාර මේ 50 මෙගාවොට් සුළං ටෙන්ඩරේ සියඹලාන්ඩුවේ මෙගාවොට් 100 ටෙන්ඩරේ මේ ඔක්කොම ඩොලර් ටැරිෆ් වලට දුන්න ටෙන්ඩරේ. මේවා ගැන මේ වගේ කපන එක ගැන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඒවල. 105ක් අවුරුද්දකට කැපුවොත් ඔයගොල්ලන්ට අපිට ගෙවන්නේ නැහැ. 105ට වැඩියෙන් කැපුවොත් එහෙම ඒකට ගෙවනවා. ඒ රේට් එකටම. එතකොට මේගොල්ලෝ ටෙන්ඩර් එකට බිඩ් කරනකොට බිඩ් කරන්නේ 95යි මං විකුණන්නේ කියලා බලාගෙන. එතකොට 105ක් කැපුවට මට පාඩුවක් නැහැ. එතකොට ওই පොඩි ප්‍රොජෙක්ට් වලට මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ දාලා තියෙන අලුතෙන් ක්ලෝස් එකක්. මේක මේ ආණ්ඩුවේ නෙමෙයි දැම්මේ කලින් ආණ්ඩුවේ. හරි. වැරද්දක් තියෙන තැන පෙන්වන්න ඕනේ. ඒකේ කියලා තියෙන්නේ ඕගොල්ලන් අපිට ඕනි වෙලාවක කපන්න පුළුවන්. ඕනි තරම් කපන්නත් පුළුවන්. සතයක්වත් දෙන්නෙත් නැහැ. ඒක එක පැත්තකින්. දෙවෙනි එක මං කිව්වේ මේකට මේ අපි ස්ටෑන්ඩඩ් ටැරිෆ් එකක් කැල්කියුලේට් කරනවා. ඒතකොට ටැරිෆ් එක කැල්කියුලේට් කරනකොට කියනවා ඕගොල්ලෝ දෙන බලය අපි ඔක්කොම ගන්නවයි කියලා. එතකොට 100% ගන්නවයි කියලා අය ක්‍රමය හදලා එහා පැත්තෙන් එකක් දාලා කියනවා ඕනි වෙලාවක ඕනි තරම් කපන්න පුළුවන් කියලා. එතකොට මේක අරගෙන බැංකුවකට ගිහිල්ලා ලෝන් එකක් ගන්න බෑ. මොකද ඔය කපන්න ප්‍රොෆිට් එක යනවා. ඊට පස්සේ ණය ගෙවන්න බැරි වෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ඩොලර් වලින් ගන්න ලොකු ප්‍රොජෙක්ට් එකට දෙන කන්ඩිෂන් එකට වඩා සෞතු කන්ඩිෂන් එකක් රුපියල් වලින් ගන්න රටේම ආයෝජනය කරන ලංකාවෙම ඉන්න ඉන්වෙස්ටර්ස්ලට ඇයි මෙහෙම කරන්නේ? මේක අසාධාරණයක් කියලා පේන්නේ නැද්ද මණ්ඩලයට? මේක පේන්නේ නැද්ද අමාත්‍යාංශයට? හරි ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එක දැන් ඊට පස්සේ ඕකම කරලා තිනවා වහල මත තියෙන සූර්ය බලාගාර. දැන් වහල මත තියෙන සූර්ය බලාගාර ලංකාවේ මම දන්නේ කොම්පැනි 500ක් විතර තියෙනවා. විශාල මිනිස්සු ප්‍රමාණයක් තියෙනවා. ඒක දැන් සම්පූර්ණයෙන් නැති වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන මේ ටැරිෆ් එක කපන හින්දා. ඉතින් මේ ක්‍රමවේදය ඉස්සරහට යන්න හොඳ නෑ කියලා කෙලින්ම කියන්න ඕනේ. අපිට මේක 70%ක් පුනර්ජනනීය බල ශක්තිය ගන්න ඕනේ කියලා අත්‍ය තියෙනවා. මේ ඉන්ඩස්ට්‍රි එක හරියට ඩෙවලොප් කරගෙන ගියොත් එහෙම අපිට ලොකු අනාගතයක් තියෙනවා. අපි දැන් කිව්වොත් මුලින්ම ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර කරන කට්ටිය මේ ආසියාව වටේ ගිහිල්ලා ප්‍රොජෙක්ට් කරා. මේ විදිහට ඉන්ඩස්ට්‍රි එකක් ග්‍රෝ වෙන්න දෙන්නේ නැත්නම් මේ ව්‍යවසායකයන්ට ලංකාවෙන් එහාට යන්නත් බෑ, ඩෙවලොප් වෙන්නත් බෑ. ඒකින්ද මේ අපිට තියෙන ලොකු අවස්ථාවක් නැති කරගන්න එපා කියන එක තමයි කියන්නේ. බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ කාලය අපිට මේ විදිහට මම හිතන්නේ පැයකට අධික කාලයක් අපි කතා කරා. තවත් කතා කරන්න දේවල් තියෙනවා. අපි තවත් වැඩසටහනින් ඔබතුමාව ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අරගොල්ලෝ
ඇවිල්ලා ප්‍රති තර්ක ඉදිරිපත් කරොත් ඒකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන්. අනිවාර්යයෙන්ම ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ ඇඩ්ව කතා සෙෂන් එකකින් අපි ඉදිරියේදත් මුණ ගැහෙමු. ඔයගොල්ලන්ට මේ වගේ තව මොනවා හරි අපේ ජීවිතේට ආර්ථිකයට බලපාන, රටේ ආර්ථිකයට බලපාන ශ්‍රේෂ්ඨයක් තියෙනවා නම් ඒකට කමෙන්ට් එකක් දාන්න. අපි ඒ පිළිබඳව දන්න කියන, ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙන විශේෂඥයෙක් එක්ක ඒ වගේ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යෝජනා, චෝදනා සියල්ලම අපි බාරගන්නවා සතුටින්. ඉතින් එන්න මේ නිදහස් අවකාශය ඔබට ලැබිලා තියෙනවා. ඒ නිදහස් අවකාශය යොදාගෙන කවුන්ට් ආගියුමන්ට්ස් තියෙනවා නම්, යෝජනා තියෙනවා නම්, චෝදනා තියෙනවා නම් ඉදිරිපත් කරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි නැවතත් ඔබතුමාගේ කාලය අපිට ලබා දුන්නට ස්තුතිවන්ත වෙමින් ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉදිරි වැඩ කටයුතු, පරීක්ෂණ කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ලංකාවේ මේ අර්බුදෙත් විසදේවා කියලා එකසිතින් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට.